අයිබෝන් පුතේ මාව ඇහෙනවද? එහෙමස්. ඇහෙනවනේ. හරි. අපි පටන් ගමු. මට ගිය සති දෙකේම මට කරන්න බැරි වුණා. අසනීප වුණා පුතේ. තාමත් පොතටම සනීප නැහැ. ඒ වුණාට මං අද ඉඳලා පන්ති පටන් ගත්තා. එතකොට මං හිතන්නේ මං දවස් දෙකක් පමණයි මේ ක්ලාස් එක කරේ. අපි මේක හවස 3ට කරේ. ඇත්තටම මේක පළවෙනි දවස් දෙක නිසා මම හවස 3ට කරේ. ඊළඟ දවසේ ඉඳන් කොහොමත් හවස දාන්නම් කියලා හිටියේ. ඕගලන්ට මේ වෙලාවේ අපහසුාවක් තියනවද? ඇහෙන්නේ මිස් කියලා දානවා. අනික් අයට මාව ඇහෙනව නේද පුතේ? ඇහෙනවා මිස්. ඔව් එහෙනම් ඒ කතා කරන මිස් නැවත ලොග් අවුට් වෙලා ලොග් වෙන්නකෝ. අනික් අයට මාව ඇහෙනවා. එයාගේ සිග්නල් වල ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා මං හිතනවා. එතකොට හරියටම ඇත්තටම අසනීප වුණාට පස්සේ ක්ලාස් එකේ මොනවත් පබ්ලිසිටිවත් මොකවත් කරගන්න බැරි වුණා ළමයි ජොයින් කරගන්නේවත් අපේ ගෙදරටම අසනීප වුණා පුතේ අර උණක් යනවනේ මේ ඒ නිසා හස්බන්ඩ් මම පුතාලා ටික ඔක්කොලාම ඉතින් මට මොනවත් පන්තිවල දේවල් බලන්නත් බැරි වුණා කරන්නත් බැරි වුණා එතකොට අපි අද ගෲප්ස් අපේ ක්ලාසස් වල ගෲප්ස් දෙකකට විතර අපි මේ ෆ්‍රී කියන්නේ ෆ්‍රී ලින්ක් එකේ ගෲප්ස් ගන්න ගෲප්ස් දෙකකට හෝ තුනකට යවලා තියෙනවා අනිත් අයට නම් අපි එහෙම ෆ්‍රී දුන්නේ නැහැ මොකද ඒකත් අර ඒ ක්ලාසස් වලට අපිට ඒ ගෲප්ස් වලට හරියට මේ පණිවිඩ මේවා කරගන්න බැරි වෙච්ච නිසා එතකොට අදම සම්බන්ධ වෙච්ච කවුරු හරි ඉන්නවද පුතේ අදම නැත්තම් ඔකලම පරණ දවසක් හරි සම්බන්ධ වෙච්ච අයද ඉන්නේ මට ඒක චුට්ටක් දැනගන්න ඕන ඉන්නවද පළවෙනියට අද කියලා නෑ වගේ නේද? එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එතකොට මට මතක විදියට අපි පළවෙනි දවස් දෙකේ කරේ මේ හඳුන්වා දීමේ වැඩ ටික කරලා මිනුම් පටිය මෙෂර්මන්ට්ස් ගන්න විදිහ ඒවා කියලා සාරි ජැකට් එකට අවශ්‍ය මිමි ටික කියලා ඉනි ගන්න විදිහ කියලා දුන්නා. ඒ කරලා අපි ඉදිරිපස පළුවේ සාමාන්‍ය බේසික් පතරම ඇඳා කියලා වගේ තමයි මට මතක. අපි ඒ වුණාට ඩාට් 3 හැට්ටේ හැදුවේ නෑ බේසික් පතරම ඇඳා වගේ කියලා තමයි මතක. එච්චරයි නේද කරේ පුතේ? කවුරු හරි කියන්නකෝ බලන්න. එච්චරයි නේද ඔව් කරේ? මිස්. ඔව්. ඔව් මිස්. එතකොට මං කිව්වා ඒක නෙමෙයි ඩාට් 3 හැට්ටය. අපි ඒකේ තව සකස් කිරීම් ටිකක් කරන්න තියෙනවා. තව ඔයගලන්ට මෙෂර්මන්ට්ස් ගැන තව පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. මං ඒවා දැම්ම කියන්නේ නැහැ කියලාත් කිව්වා. මොකද ඒවා මං එක 70ක් විතර මැහැව්වට පස්සේ පොඩි අඩුපාඩුවක් දෙකක් තිබ්බත් එක 70ක් මැහුවට පස්සේ ඉතුරු ටික කියන්නම් කියලා තමයි ඉන්නේ. මොකද ඔක්කොම ඔළුවට දැම්මොත් ඕගොල්ලෝ ඒ විදිහට මෙෂර්මන්ට්ස් ගන්න යනවා. ඒ පිළිවෙලටම එහෙම බෑ. නිදහසේ ඔක කරන්න ඕනේ. එතකොට මං තාම ඉදිරිපස පළුවේ ඩාට් 3 හැට්ටේ මහන්න ඉදිරිපස පළුව තාම හැදුවේ නෑ නිකන් බේසික් ඇඳපු විදිය විතරයි කරේ. ඒකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද මම නැවත චුට්ටක් මතක් කිරීමක් කරන්නම්. ඒ මතක් කිරීම කරාට පස්සේ ඔයාලට මොනවා හරි තේරිච්ච නැති දෙයක් තියෙනවද මිනුම් සම්බන්ධයෙන් හෝ අහන්න පුළුවන්. මොකද මටත් මතක නෑ පන්ති එක එක තැන නැවැත්තුවේ මං අර සති දෙකක්නේ මට ඒකයි මම ඒවට අමතක නෑ මට හිතෙනවා මම ඒ ටික තමයි ඔයගලන්ට කරේ කියලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් හරි එතකොට මේ ඔක්කොලාම පළවෙනි දවසේ දෙවෙනි දවසේ හිටපු අය වෙන්න ඇති කියලා හිතනවා අලුතෙන් කවුරු හරි ඉන්නවද කියලා මම ඉස්සෙල්ලත් අහුවා එතකොට නම් කවුරුත් නෑ නිශ්ශබ්දතාවයක් තිබුණේ මම හිතනවා එහෙනම් ඔක්කොලාම සම්බන්ධ වෙච්ච අය තමයි ඉන්නේ කියලා. හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. එතකොට මම අද දවස තුල ඔව් කතා කරාද? පුතේ මයික්ස් නම් ඕෆ් කරගන්න ඕනේ. ගෙදර සද්ද බද්ද ඇහෙන්න බෑ. එතකොට මොනවා හරි ගැටලු තියනවද මම දැනට ඉදිරිපස පළුව නැවත ටක් ගාලා අඳින්නම්. හරිද? ඒ කරලා ප්‍රශ්න තියෙනවද කියලා බලමු. ඊට පස්සේ අපි පිටිපස්සයි අතයි ඉගෙන ගැනීම ඉදිරිපස පළුව තව සකස් කරන්න තියෙනවා. ඒක චුට්ටක් තියලා මම පිටිපස්ස සහ අත පොඩ්ඩක් කියලා දීලා ඉවර වෙලා තමයි මේ ඒකෙත් ක්‍රම කීපයක් තියෙනවා. උනාට චුට්ට චුට්ටනේ කරන්න ඕනේ. මම සාමාන්‍ය වේගෙන් කරන්නේ නැහැ.
ඊට පස්සේ අපි බලමු මොනවද ඔයගලන්ට තියෙන ගැටලු කියලා. හරි. එහෙනම් මම ඉදිරිපස පළුව ඇඳපු විදිය චූට්ටක් මතක් කරන්නම්. ගැටලු ගැටලු තියෙනවා නම් අහන්න. හරිද? ඉස්සෙල්ලාම රේඛාවක් පහළට ඇඳගත්තා. අපි ওই රේඛාවට නමක් දුන්නා නැම්ම රේඛාව කියලා. රේඛාවේ ඉහළ කෙළවර නැම්ම උඩුකොන කියලා නම් කරා. උරහිස දෙකට බෙදලා අඟලක් අඩු කරලා එන මෙෂර්මන්ට් එක නැම්ම උඩුකොනේ ඉඳලා මේවා මං කිව්වා ඒ අඩු කරන්නේ ඒ කතා කියලා තියෙන ඒවා වීඩියෝස් වලින් බලන්න. හරි ඊට පස්සේ උරහිස් රේඛාව ලකුණු කරා. ඊට පස්සේ උරහිසට ඇලයක් ඕන නිසා මේක 1.3 කාලක් පාත් කරලා ඔන්න උරහිස ඇල කරලා ඇඳගෙන නැවත උරහිස විනුම ඒ රේඛාවේ ලකුණු කරා. ඊට පස්සේ මං කව කිහිලි කට කැපෙන උස රැගල් උස තමයි ළඟට ලකුණු කරන්න ඕනේ. තමන්ගේ කිහිලි කට විනුම දෙකට බෙදෙන මෙෂර්මන්ට් එක මේ නැම්ම උඩුකොනේ ඉඳලා නැම්ම රේඛාව දිගේ පල්ලෙහාට ලකුණු කරා. අපි මේ උසට කියනවා කිහිලි කට කැපෙන උසට රැගල් උස කියලා. ඊට පස්සේ පපුවට හතරට බෙදලා අගලක් එකතු කරලා රැගල් පල්ල කියන මෙෂර්මන්ට් එක ලකුණු කරා. ඊට පස්සේ ඔන්න රැගල් උසේ හරස් අතට රැගල් පළල කියන මෙෂර්මන්ට් එක අපි ලකුණු කරා. ඊට පස්සේ අපි කිහිලි කට ඇන්දේ උරහිස්ස කෙළවරයි ඊට හරි කෙනින් රැගල් පළලයි අතර අපි මොකද කරේ හරි මැද හෙව්වා. ඊට පස්සේ අඟල් 3 කාලයක් ඇතුළට ගිහලා උරහිස්ස කෙළවරයි අඟල් 3 කාලයි හරහා රැගල් පළ දක්වා රේඛාවක් ওই විදිහට ඇන්දා. ඊට පස්සේ කිහිල්ල ඇන්දේ මෙන්න මේ හරි කෙලින් ඇඳපු එක මේ පැත්තට අඟලයි මෙහාට අඟලයි මේ ඉහළට අඟලයි පැත්තට අඟලයි ඔහොම ෂේප් එකට මාක් කරලා මෙතනින් ඉස්සරහට පොයින්ට් 4ක් විතර තියලා මේ 3 කාලේ හරි මැදින් යන්න ඔන්න ඔහොම යා කරා. හරිද? ඔන්න කිහිල්ල ඇඳලා. හරි. ඔතනට එනකන් අපහැදිලි තැනක් තියනවද කරපු අයට ප්‍රශ්න තිබේද? මං අහන්නේ මේ මතක් කිරලා දීමක් කරන්නේ ටක් ටක් ගාලා. ප්‍රශ්න තියනවද? ඔන්නම කාගේදෝ මයික් එකක් ඔන් වෙලා ටීවී එකේද ගෙදරද මන්ද සින්දුත් ඇහෙනවෑ. චන්දිමා කියලා තමයි නම තියෙන්නේ. හරි. ඊට පස්සේ උරහිස කෙළවරේ ඉඳලා හරි කෙලින් අඟල් 3ක් පල්ලට රේඛාවක් අඳිනවා. නෑ තේරුණා. හරි. ඊට පස්සේ එතන ඉඳලා ටේප් එක තියලා පපුව මැදට උස, පපුව අඩියට උස, ඉදිරිපස පළුවේ මුළු උස ලකුණු කරනවා. පපුව මැදට ගත්ත උසේ හරස් අතරත් රැගල් පළලමයි. හරිද? රැගල් පළලමයි. පපුව අඩියට ගත්ත උසෙත් හරස් අතර රැගල් පළලමයි. ඊට පස්සේ ඉනවට මිනුම හතරට බෙදලා අඟල් එකමාරක් එකතු කරගෙන මෙෂර්මන්ට් එක ඉන රේඛාවේ ලකුණු කරලා කෙලින්ම මෙහෙම අංශය යා කරා. කෙලින්ම ඔහොම යා කරා. මේවා ගැන අපි හිතුවේ නෑ. කෙලින්ම මෙතන ඉඳලා කෙලින්ම අංශය යා කරා. ඊට පස්සේ පොයින්ට් අතර පරතරය දෙකට බෙදලා නැම්ම රේඛාව පැත්තේ ඉඳලා ඉමේත් ලකුණු කරා. පපුව මැදක් ලකුණු කරා. පපුව අඩිය පපුව මැද ලකුණු කරා. ඊට පස්සේ ඩාට්ස් නවතින තැන් ටික ලකුණු කරේ. මෙන්න මේ කෙට්ටු වලට නම් අඟල මේ පපුව මැද ලකුණු කරපු තැන තමයි අපේ පොයින්ට් එක කියලා මං කිව්වේ. ඒ පොයින්ට් එකට අඟල තියලා ටිකක් මහත නම් එකයි කාලක් තියන්න කියලා කිව්වා. ඊට පස්සේ ඉනෙන් යන්නේ අඟල් එකමාරක ඩාට් එකක් මේ පැත්තට 3 කාලයි මේ පැත්තට 3 කාලයි ඔන්න අඟල් එකමාරක ඩාට් එක. හරිද? ඊට පස්සේ ඉස්සරහින් ඉන්නේ අඟල් එකමාරක ඩාට් එක. සයිඩ් එකෙන් එන්නේ ශරීරයේ ප්‍රමාණය අනුව අඟල එකයි කාල එකමාර කියලා කිව්වා. ඊට පස්සේ අපි මොකද කරේ? මෙතන ඉඳලා අපේ හැඩේට මේ ඇඟේ එහෙම හැඩේට මේ ටේප් එක තියලා කර ගැඹුර එන තැන ලකුණු කරලා ඔය අතරේ කොටුවක් ඇඳලා අපේ ඉදිරි කර අපි ඇඳගත්තා. එතකොට මං ගා කෙනෙක්ගේ කර ගැඹුර මේ රැගල් රේඛාවට ඉහළින් එන්න පුළුවන්, සම මට්ටමින් එන්න පුළුවන්, පහළින් එන්න පුළුවන් කියලා කිව්වා. ඔච්චරයි නේද ඉදිරිපස පළුව කරේ පුතේ? ඔච්චරයි නේද කරේ? ඔව් මිස්. ඔව්. එතකොට මේක නෙමෙයි ඩාට් 360 නැත්තම් මේකට මහන්න යන්න එපා. මේකේ ගොඩක් තව සකස් කිරීම කරන්න තියෙනවා. මොකද මේවැ කිහිලි කටවල් අපි හදන්න ඕනේ. ඒවා කපලා කොටලා නෙමෙයි අපි කරන ක්‍රමයක් තියෙනවා. මම ඒක කියලා දෙනවා. එතකොට මේ දක්වා කරපු ඒවා ඔයගලන්ට මේ දක්වා කරපු ටිකේ ගැටලු ප්‍රශ්න මොනවා හරි තියෙනවද? මම මේ මෙච්චර අහන්නේ ඉස්සරහට යනකොට ඒවා ඔළුවේ තියාගෙන යන්න බෑ. ඒවා निराකරණය කරගෙන යන්න ඕනේ. ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න නැහැ. හරි. මං එහෙනම්
මේ තියෙනවා නම් අහන්න පුළුවන් නිශ්ශබ්දතාවයෙන් පෙළලා යන්නේ ප්‍රශ්න නැහැ කියලා. හරි. එහෙනම් ඕක මං ඊට පස්සේ ඔය ඉදිරිපස පළුව මං අද පිටුපස්ස සහ අත කියලා දෙනවා. හැබැයි මේකේ ක්‍රම දෙකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඉදිරිපස පළුව හදාගත්තාම ඉදිරිපස පළුව තියලම තමයි පිටුපස්ස පළුව කපන්නේ. එහෙම නැතුව කපන්නත් පුළුවන්. තාම අපි ඉදිරිපස පළුව තියලා හදලා නැහැනේ. ඒ නිසා මම පිටිපස්ස පළුව වෙනම ඇඳ ගන්න විදිය කියලා දෙන්නම්. නමුත් ඒ විදිහම තමයි වෙන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් රෙද්දෙම කපනකොට මේක මම කියන්නේ ඉදිරිපස පළුව කොහොමත් අපි කඩදාසියක ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒක මාර්ගයෙන් පිටිපස්ස පළුව රෙද්දෙම ඇඳලා රෙද්දෙම කපනවා. ඊට පස්සේ අතත් රෙද්දෙම ඇඳලා රෙද්දෙම කපනවා. හරි. එතකොට තාම අපි මේ ඉදිරිපස්ස පළුව සකස් කිරීම කරලා නැහැ. ඊට කලින් දේවල් චුට්ටක් උගන්වන්න ඕනේ. ඒ ටික කියලා දීලා මට මේ දෙයට ගියාම ඉස්සන්නේ මම දැන් සම්බන්ධ වුණේ. කමක් නැහැ පුතේ. දැන් තමයි අපි පටන් ගත්තේ රෙකෝඩින් එක ඔයගලන්ට ගන්න පුළුවන්. හරිද? එතකොට මං කිව්වා අපි පිටිපස්ස පළුව රෙද්දෙම ඇඳ ගන්නත් පුළුවන්. ඉදිරිපස මාර්ගයෙන් රෙද්ද අඳින්නත් පුළුවන්. හරි? එතකොට මම ඔයගලන්ට තව පොඩි දෙයක් උගන්වනවා. ඒක උගන්වන්න කලින් සාමාන්‍යයෙන් අපේ බ්‍රාකට් ඩාට් 360 හදාගත්තට පස්සේ තමයි අපි බ්‍රාකට් ජැකට් එක වෙන් කරගන්නේ. ඩාට් 360 නොවේ තාම මේ හදලා තියෙන්නේ. ඩාට් 360 හදාගත්තට පස්සේ තමයි අපි බ්‍රාකට් ජැකට් එක මේ බ්‍රාකට් ජැකට් එකට කොටස් දෙක වෙන් කරගන්නේ. එතකොට චූටි දෙයක් උගන්වලා යන්නම්. එතකොට මට ඊළඟ සතියේට මේක හරි ලේසි ටක් ගාලා මේ උගන්වලා කපන විදිහ කරගන්න. දැනට පොඩි අදහසක් මේක හිතේ තියාගන්න. දැන් අපි මෙතනට එනකම් පැහැදිලිනේ මේ ටික මම දැන් මතලා දානවා. සාමාන්‍යයෙන් අපේ බ්‍රාකට් 70 කියන්නේ කොටස් දෙක මේ විදිහටයි එන්නේ. හරිද? උඩ ටික මෙහෙම එනවා. උඩ ටික මේ විදිහට එනවා. කියන්නේ බ්‍රාකට් ජැකට් එක ඔයගොල්ලෝ තාම මේක කරලා නැහැ. කොහොම එනවා ඩාට්ස් තුන කොහොම එනවා බ්‍රාකට් එක කොහොම එනවා ඔය විදිහට තමයි අපි 70 හදාගන්නේ අවසානයේදී හරිද බ්‍රාකට් එක කොහොම එනවා එතකොට මේ කොටස් දෙක අපි කඩදාසියේ කරගන්නේ හරිද දැන් ඔය හදපු බ්ලොක් එකෙන්ම අපි ඔය කොටස් දෙක හදා ගන්නවා ඊට පස්සේ පිටිපස්ස අත් සියලුම දේවල් අපි රෙද්දේ කපනවා බ්ලොක්ස් භාවිතා කරන්නේ නැහැ හරිද මම මේ ඉදිරිපස පළුව භාවිතා කරලා රෙද්ද අඳින විදිහත් කියලා දෙනවා නැත්නම් කෙලින්ම රෙද්ද පිටිපස පළුව අඳින්න පුළුවන් ඒකත් කියලා දෙනවා. එතකොට ඔයගලන්ට කැමති ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. එතකොට මම මෙතන චූටි දෙයක් කියලා දීලා පිටිපස්සයි අතයි කියලා දෙන්නම්. අපි සාමාන්‍යයෙන් දැන් ජැකට් එකක් ෆිට් ඔන් ජැකට් එක අපි සාමාන්‍යයෙන් කොප්ලින් රෙදි කෑල්ලේ මහන්නේ පුතේ. හරිද? කොප්ලින් රෙදි කෑල්ලේ මහන්නේ. එතකොට අපි වෙළඳපළෙන් ගන්න කොප්ලින් සාමාන්‍යයෙන් අපි 70ක් මහනකොට මට කියන්නකෝ බලන්න ඕගොල්ලෝ රෙදි කොච්චරක් ගිහින් දෙනවද කියලා ලයිනින් 70ක් වෙන්න පුළුවන්. ලයිනින් ඕන 70ක් මහනවා නම් සාමාන්‍ය රෙදි කොච්චරක් ඔයාලා මහන කෙනෙක් නම් ඔයාලා ළඟට කොච්චරක් විතර ගෙනත් දෙනවද කට්ටිය? මයික්ස් ඔෆ් කරගන්න. දැන් ලෙසන් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අනික් වැඩ නවත්තන්න. සාමාන්‍යයෙන් ඔයගලන්ට මහන්න එන කෙනෙක් කොච්චරක් විතර රෙදි ගෙනත් දෙනවද? 70ක් මහන්න. ලයිනින් නැතුව සාමාන්‍ය 70ක් කියලා හිතමු කොච්චරක් ගෙනත් දෙනවද? එකහමාරක්. එකහමාරක්. 36 පළල වෙන්න පුළුවන් එකහමාරක්. නැත්තම් ඊට වැඩියෙන් හෝ අඩුවෙන් ගෙනත් දෙන අය ඉන්නවද? ඒකකට එච්චර මහත නැති චූටි අය කොච්චරක් විතරද ගෙනත් දෙන්නේ? සමහරුණා මැඩම් මේ කඩෙන් දුන්නේ මෙච්චරයි කියලා 3 කාලක් ගෙනත් දෙනවා. 3 කාලෙන් නම් හොඳටම මහන්න බෑ නේ. මහන්න බෑ කොහොමවත් මහන්න බෑ. මොකෙත්ම මහන්න බෑ. මම නිකන් උදාහරණයක් කියන්නම් සමහරක් අය මීටරයක් විතරක් ගෙනත් දෙනවා. ඒක චුට්ටිනක් මදි කියන්නේ දිගට එහෙම දාලා මහනවා නම් ඇඟපත කෙට්ටු චූටි අය රෙදි මීටරෙත් ගිහින් දෙනවා. හැබැයි ඒ අය වුණත් අත් දිගට එහෙම දාලා දෙනවා නම් ඒ රෙදි මීටරේ මදි. මම ඔයාලට චූටි දෙයක් දැන් කියලා දෙන්න යන්නේ. සමහරු
මීටරයක් ගිහින් දෙනවා. සමහරු මීටර 1.5ක් මට වගේ නම් 1.5ක් විතර ඕනේ වෙනවා. මොකද හැක්ටේ උසට මහන්න ඕනේ අපේ ශාරීරිය විශාලයි. එතකොට අත්වලට ඒව සාමාන්‍යයෙන් 1.5ක් 1.5ක් විතර ඇති. නිකම් මම දැන් මේ අදහසක් දෙන්නේ. ඔයගලන් රෙදි දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මේක කියලා දුන්නාම ඔයගොල්ලෝ රෙදි කැපුවේ කොහොමද? ඒකත් තේරෙයි. සමහරක් අයට මීටර 1.5 දුන්නත් සමහරක් අයට රෙදි මදි වෙන අවස්ථා එනවා. එනවද නැද්ද? ඇවිල්ලා තියෙනවද නැද්ද? මීටර 1.5නුත් සමහරක් අය අනින් කියනවා මට කපන්න ගියාම මදි වුණා කියලා. ඉන්නවද එහෙම නැත්තම් කපා ගන්නවද ෂේප් එකේ කොහොම හරි? මදි වෙන අය ඉන්නවද? ආ? හරි. එහෙම මදි වුණාම මැඩම් ඉතින් අපි මේ ඔය ජොයින්ට් එකක් එහෙම දාලා නෑ මං අහන්නේ මීටර 1.5ක් මදි වෙන අය ඉන්නවද? එකමාර නම් ඇති නේද টොප් රෙද්දෙන් ඔව්. টොප් එකට ගන්න රෙද්දෙන් ඇති. මෙහෙමයි. ලයිනින් එක නම් ගොඩක්ම අඩුවෙන් ගේන්නේ. ඔව් මෙහෙමයි. ලයිනින් එක මීටරේ තිබ්බත් මීටර 1.5 තිබ්බත් මෙන්න මේ විදිහට කපා ගන්න මම ඒක ඉස්සෙල්ලා චුට්ටක් මෙන්ෂන් කරලා පිටිපස්ස පණුවට යන්න. සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න ඔයගලන්ට කෙනෙක් රෙදි ගෙනත් දුන්නා එච්චර උස මහත නැති සාමාන්‍ය කෙනෙක් රෙදි කෑල්ලක් ගෙනත් දුන්නොත් ඔන්න රෙද්දේ පළල තියෙනවා 36යි මේ පැත්තට මීටරයයි ඒ කියන්නේ අඟල් කීයක් තියනවද 39ක් තියෙනවා. ඔන්න ඔහොම තියෙනවා. හරිද? 36යි 39යි. හරි. එතකොට ඔයාලා මොකද කරන්නේ? රෙද්ද කපන්න මේ අපි සාරි ජැකට් එක කපන්න කලින් මම ළමයිට කියලා දෙන්නේ මේ 36 පළල රෙද්ද පළල පැත්තෙන් හරි මැදින් දෙකට නවන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේක මෙහෙම හරි මැදින් මෙහෙම දෙකට නවන්න කියලා කියනවා. හරිද? එතකොට ඕගොල්ලන්ට රෙදි කෑල්ල මෙන්න මේ විදිහට එනවා. හරි මේ විදිහට එනවා. මේ පැත්තට නැම්ම. හරි මේ පැත්තට නැම්ම. මේ පැත්තට බලවාටි දෙක. එනවද නැද්ද ඔය විදිහට? එනවද නැද්ද? මෙහෙම තියෙන රෙදි කෑල්ල දෙකට නමපුවාම දැන් හිතන්නකෝ මේක 36 පල්ල 36 පල්ල රෙද්ද නම් මේක බලවාටිය මේක බලවාටිය මේ තියෙනවා ඕනනම් 36 පල්ල රෙද්ද තියෙනවා 36 පල්ල මේ පැත්ත බලවාටිය රෙදි කෑල්ල මෙහෙම දෙකට නමපුවාම මේ පැත්ත නැම්ම මේ පැත්ත බලවාටිය කොහොම වෙලා එනවද නැද්ද රෙදි කොටස එනවා. රෙදි කොටස එනවා දැන් ඔයගලන්ට හිතෙන විදිහට අපි අපේ පිටුපස්ස පළුව කපා ගන්න ඕනේ රෙදි කොටසේ නැම්ම පැත්තෙන්ද බලවාටිය පැත්තෙන්ද නැම්ම පැත්තෙන්ද බලවාටිය පැත්තෙන්ද නැම්ම පැත්තෙන්. නැම්ම පැත්තෙන් ඇයි පිටුපස්ස පළුව දිගෑරියාම තනි පළුවට එන්න ඕනේ එතකොට අපි ඔයගොල්ලෝ දැන් ඔන්න ඔය විදිහට රෙදි කෑල්ල නවා ගත්තට පස්සේ මම කිව්වා පිටිපස්ස පළුවට මම කිසිම බ්ලොක් එකක් භාවිතා කරන්නේ ඉදිරිපස මරුව මාර්ගයෙන්ුත් පිටිපස්ස රෙද්දේ මඳිනවා නැත්නම් නිකම්ම මෙෂර්මන්ට්ස් මාක් කරලා පිටිපස්ස රෙද්දේ මඳින්නත් පුළුවන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේ රෙදි කෑල්ලේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කපන්නේ මේ රෙදි කපන්න පටන් ගන්නේ ඉහළ ඉඳලා පහළටද පහළ ඉඳලා ඉහළට මේ සාමාන්‍ය දේවල් ඔය කියලා දීලා ඉන්න ඕනේ. කොහොමද කපන්නේ? ඉහළලා පහළට. ඉහළින්දලා පහළට. ඉහළ ඉඳලා පහළට. ඉහළ ඉඳලා පහළට එහෙමද? සාමාන්‍යයෙන් පුතේ කපන්න පහළ ඉඳලා ඉහළට. පහළ ඉඳලා ඉහළට කපන්න. හරිද? හේතුව මේකයි. මම කියලා දෙන්නම්. දැන් මං කිව්වා මගේ පිටිපස්ස පළුව මේ ඉදිරිපස බ්ලොක් එක මාර්ගයෙන් පිටිපස්ස පළුව රෙද්දෙම අඳිනවා නැත්නම් රෙද්දෙම පිටිපස්ස පළුව අඳිනවා කියලා. මම මේ දෙකම කියලා දෙනවා. දැන් එනම් හිතන්නකෝ රෙද්දෙම මම පිටිපස්ස පළුව අඳිනවා නම් මම මෙහෙමයි කරන්නේ. තාම කියලා දීලා නැහැ. මම කරන විදිය මම කියන්නේ. දැන් මේ රෙදි කෑල්ල මෙහෙම නවා ගත්තට පස්සේ මේ යට ඉඳලා ඉහළට
අඟල් එකහමාරක් විතර තියලා යට ඉඳලා ඉහළට මේ යට ඉඳලා ඉහළට අඟල් එකහමාරක් විතර තියලා මම මෙහෙම මේ රේඛාවක් එහෙම ඇඳ ගන්නවා. හරිද? මෙහෙම දිගටම අඳින්නත් පුළුවන්. මඟකට අඳින්නත් පුළුවන්. කොහොම කමක් නැහැ. කොහොම ඇඳගෙන ඉවර වෙලා මම මගේ දැන් මේ කෙට්ටු කෙනෙක් ගැන මම කියන්නේ. කෙට්ටු අපි වගේ මහත නැතුව රෙදි මීටරයෙන් දැන් ගෙනත් දීලා තියෙනවා. ඒතකොට තේරෙනවනේ මෙතන ඉඳලා මෙතනට අඟල් කීයද තියෙන්නේ? 39යි ඈ. අපි අපේ පිටිපස්ස පළුව කෙලින්ම රෙදි කෑල්ලේ අඳින්න. හරිද? එක්කෝ ඉදිරිපස බ්ලොක් එක මාර්ගෙන් හොම කමන්නේ පිටිපස්ස පළුව මෙහෙම රෙදි කෑල්ලේ අඳින්න. රෙදි කෑල්ලේ ඇඳලා ඉවර වෙලා අපි මේවට කරපටියට අඟල් තම අඳින විදිහ කියලා දුන්නේ කරපටියට අඟල් කාලයි උරහිසට කාලයි අතට කාලයි හරිද අංශයට අඟලක් විතර තියෙනවා. එහෙනම් මේ ඇයි මම මේ යටින් මේ මොනවටද මේ අඟල් එකමාරක් විතර ඉඳ තිබ්බේ? ඒ මොකටද පිටිපස්ස පළුවේ? මොකේටද? යට වාටියට. හරිද? අපි පිටිපස්ස පළුව උතනින් කපලා ගන්නවා. මම දැන් මේ කියන්නේ ශරීරයේ පොඩි කෙනෙක්ට. එහෙම පිටිපස්ස පළුව කපලා ගන්නකොට අපිට මේ රෙද්දේ මේ පැත්තේ ඉඩ ඉතුරු වෙනවා. මේ ඉඩ ඉතුරු වෙනවා. මේ පිටිපස්ස පළුව ඔය හරියට ගියාම රෙද්දේ ඉඩ මේ පැත්තෙන් ඉතුරු වෙනවා. අපි මොකද කරන්නේ? බ්ලොක් එක තියලා මේ පැත්තෙන් අපි බ්‍රා කට් කොටස් කීයක් කපා ගන්නවා? කීයක් කපා ගන්නවා? මෙහෙම තියලා කපා ගත්තොත්. කීයක් විතර කැපෙනවද? 2යි. දෙකක් කැපෙනවා. මෙහෙට කාලයි, අංශයට අඟලයි, ඉස්සරහට කාලයි, මෙතනින් පල්ලෙහාට මේ තියෙන ඔක්කොම ප්‍රමාණය ගන්න. හරිද? අඟල් දෙකක් විතර පල්ලෙහාට ඕනේ. හරිද? බ්‍රාකට් එකෙන් පල්ලෙහාට අඟල් දෙකක් විතර ඕනේ. මේව නැවත මං කියනවා. එතකොට ඔතනින් ඔන්න බ්‍රාකට් කොටස් දෙකක් කපා ගන්න. සාමාන්‍ය හැට් එකට බ්‍රාකට් කොටස් කීයක් කැපෙන්නවද? ලයිනින් ඕන හැට් එකට බ්‍රාකට් කොටස් කීයක් කැපෙන්න ඕනේද? කීයක් කැපෙන්න ඕනද? ඕන 4යි. 4ක් කැපෙන්න ඕනේ. ඩබල් වෙන්න ඕනේනේ. මේ පැත්තට 2යි මේ පැත්තට 2යි ගිහිල්ලා ඩබල් වෙන්න ඕනේ. දැන් මෙතනින් කොටස් දෙකක් කැපුණාම තව කොටස් කීයක්ද කපා ගන්න ඉතුරු වෙන්නේ? කීයක්ද කපා ගන්න ඉතුරු වෙන්නේ? තව 2ක්. තව 2යි කපා ගන්න ඉතුරු වෙන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපේ ඉදිරිපස පළුවේ බ්ලොක් එක මෙහෙම තියලා අපි මෙතනින් උඩට මාරු කරලා තියන්නේ. මෙතනින් මේ උඩ කොටස් කීයක් කැපෙනවද? මේ කිහිල්ල මේ පැත්ත කර හරිද? මේ පැත්තට කාලයි ඉස්සරහට කාලයි කිහිල්ලට කාලයි අංශයට අඟලයි මෙහෙම තියලා මේකෙන් මේ දෙපැත්තට අවශ්‍ය කොටස් දෙක කැපෙනවද නැද්ද? ඩාර්ක් කොටස් දෙක කැපෙනවද නැද්ද? කැපෙනවා. ඊට පස්සේ තව බ්‍රාකට් කොටස් දෙකකුත් කපා ගන්න තියෙනවා. අපිට මේ පැත්තේ ඉඩක් එනවා. මේ පැත්තේ ඉඩක් එනවා. මේ බ්‍රාකට් එක තරම් උසටම බැරි වෙයි. මේකේ මේ තිබ්බ මුළු උසටම ගත්තනේ. උසටම බැරි වෙයි. මේ පැත්තෙන් අපි තව බ්‍රාකට් කොටස් කීයක් කපා ගන්නවද අරග තියලා? 2යි. දෙකක් කපා ගන්න. මේ තරම් උසට ගන්න බැරි වෙයි. තවත් දෙකක් ওই පැත්තෙන් කපා ගන්නවා. එහෙනම් මෙතනින් මොකක්ද අපි කපා ගන්න? මෙතනින් මොකක්ද කපා ගන්න? අත් කපා ගන්නවා. එතකොට රෙද්ද පිරිමහලා කැපෙනවද නැද්ද? කැපෙනවද නැද්ද? එන්න මේ තැන් වලින් මේ ඉතුරු වෙන තැන් වලින් මේ තැන් වලින් එක තැන් වලින් ඒවෙන් අපිට කරපටි ඒවා මුට්ටු දාලා කපා ගන්න හොඳටම ඇති. ඕගොල්ලෝ කපන්නේ මේ පිළිවෙලට නොවේද? එහෙම නෙවෙයිද? මේ විදිහට කපන්න රෙදි අහක යන්නේ තව මේ අත් කපලා තව මෙහෙන් ඉතුරු වෙන්නත් පුළුවන්. හරිද? ඔය මන් රෙදි මීටරෙන් කපන විදිහ කියලා දුන්නා. හරි? හැබැයි මං වගේ මහත කෙනෙකුට මීටරෙන් කපන්න නැද්ද?
ඇද්ද? මට හැබැයි මීටරෙන් උනත් අත උසට දානවා නම් රෙදි මීටරේ ඇද්ද? ඇද්ද? මේ අත උස්සනවා නම් රෙද්දේ ප්‍රමාණය මොකද වෙන්න ඕනේ තව? මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න වැඩි ඕන. වෙන්න ඕනේ. එතකොට ඔයගලන්ට මෙෂර් කරලා බලලා කස්ටමර් ඉස්සරහම කියන්න පුළුවන් වෙන්න ඔයාට මේ උසට නම් අත දාන්න බැරි වෙරු. පිටිපස්ස පළුවට මෙච්චරක් උස යනවා. මේ පැත්තෙන් ඉදිරිපස කැපෙනවා. මේ පැත්තෙන් බ්‍රාකට රෙදි කෑල්ල අරගෙන මෙහෙම රෙද්ද දෙකට නමා ගත්තට පස්සේ යාගේ මෙෂර්මන්ට්ස් අනුව ආවට පිටිපස්සට මෙච්චරක් යනවා. මේ හරියෙන් විතර ඔයාගේ ඉදිරිපස කපා මේ ටික මදි ඔයාට අතවලට කියන්න ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනේ. මනුස්සයා ගියාට පස්සේ කපන්න කියලා අයියෝ බෑග් ගගා කෝල් කරන එක නෙමෙයි වැඩේ. ඔන්න ওই විදිහට තමයි රෙදි මීටරෙන් කැපෙන්නේ. හිතන්න අපි එකයි කාලක් හෝ එකහමාරක් තියනවා නම් රෙද්ද දෙකට නම්මුපුවම මීට වැඩි උස වැඩිද නැද්ද? මම මේ ටිකක් උස වැඩි කරලා එන්නේ ඒකයි. වැඩිද නැද්ද? වැඩි. ඕම වැඩි. හරිද? මේ උසට වැඩිය ටිකක් වැඩි. දැන් මේම දෙන්නේ ටිකක් මේ විදිහට දෙක එකමාරක් විතර යන්නේ අපි මහත කෙනෙක්ට කපනවා. ඒ හේතුව මෙන්න මේ. ඔයගොල්ලෝ ඔවා මේ සමහරක් විට මැහුවට මේව දන්නේ නැහැ අවබෝධයක්වත් නැහැ. ඔහේ කපනවා කරනවා උනට මේවා ගැන අවබෝධයෙන් හිටියොත් කස්ටමර් කෙනෙක් එක්ක ඔයගලන්ට ගනුදෙනු කරන්න හරි ලේසියි. දැන් මං වගේ මහත කෙනෙකුට රෙදි මීටර එකමාරක් මේ පැත්තට තියෙනවා 36 පළ රෙද්ද දෙකට නැමිලා තියෙනවා. හරි. දැන් ඔයාලා අර වගේම යට ඉඳලා ඉහළට තමන් කපන්නේ මෙතනින් අඟල් එකමාරක් විතර තියලා ඔහොම රේඛාවක් ඇඳගත්තා. දැන් මගේ මහත කෙනෙක්ට නම් ඔයගලන්ට තේරෙනවද? ඔහොම තමා කර එහෙම ඇඳේ. ඔහොම ඇඳේ. හරිද? පිටිපස්ස පළුව නැම්මට තියලා අඳිනකොට මේ පැත්ත වස මැහුම් වාස් කියලා කපා ගන්නවා. මේ පැත්තට කාලයි, ඉස්සට කාලයි, අතට කාලයි, අංශයට අඟලයි මේ තිබ්බේ වාටි වලට. දැන් මට ඉතුරු වෙනවද මේ සයිඩ් එකෙන් බ්‍රාකට් කොටස් දෙකක් කපා ගන්න ඉඩ? ඉතුරු වෙනවද? නෑ. ඉතුරු වෙන්නේ නැහැ. හරිද? ඉතුරු වෙන්නේ අනිවාර්යයෙන්. ඊට පස්සේ අර විදිහටම මෙන්න මෙහෙම හොඳට අස්සට දාලා හරිද පුළුවන් තරම් අස්සට දාලා අපි මෙහෙම අපේ ඔන්න ඔහොම ඉදිරිපස පළුව කපා ගන්න ඕලයට මාරු කරලා මේ ඩාර්ක් කොටස් දෙක කපා ගන්නවා. ඊට පස්සේ මේ පැත්තට කාලයි උරහිසට කාලයි ඉස්සරහ කරපටියට කාලයි ඉදිරි කරපටියටයි ඔහොම කරලා ඔන්න කපා ගන්නවා. එතකොට ඔන්න පිටිපස්ස පළුව හරි මේ කොටස් දෙක හරි ඩාර්ක්ස් දාන මේ කොටස් දෙක හරි. ඊට පස්සේ මම මෙතනින්ම බ්‍රාකට් එක කොහොම තියලා මෙතනින් බ්‍රාකට් කොටස් දෙකක් කපා ගන්නවා බ්‍රාකට් එක කොහොම තියලා. අඟල් දෙකක් විතර පල්ලෙහාට තියලා ඔන්න බ්‍රාකට් කොටස් දෙකක් කපා ගන්න. ඊට පස්සේ මෙන්න මේ තරම් උසට බැරි වුණත් මේ පැත්තකින් තවත් බ්‍රාකට් කොටස් දෙකක් කපා ගන්න. මහුවාසි තියලා. ඊට පස්සේ මේ ඉතුරු වෙන තැනින් මම මොකක්ද කපා ගන්නෙ? අත් දෙක කපා ගන්න. ඔන්න එකයි කාල හෝ එකහමාර යන්නේ ඔන්න ඔය විදිහට මේ ඉතුරු වෙන තැන් වලින් ඔයගලන්ට කරපටි එව්ව කපා ගන්න පුළුවන්. තේරුණාද නැද්ද රෙද්දේ බ්ලොක් එක තියලා කපන විදිහ? බ්ලොක් එක කියන්නේ මේ කොටස් දෙක විතරයි බ්ලොක් එක. මේක රෙද්දෙම අඳිනවා මේක රෙද්දෙම අඳිනවා. පැහැදිලිද නැද්ද? මේ වඳින විදිය තාම කියලා දෙන්නේ දැන් අඳින්නයි යන්නේ. පැහැදිලිද නැද්ද පුතේ? හරිද? ඔක හොඳට රූප සටහනක් ඇඳලා තියාගන්න. මේක රෙදි මීටරේ මේක මීටර 1.5 හෝ 1.5 කැපෙන විදිය. හරි? ওই විදිහට කපන්න රෙදි අහක යන්නේ හොඳට රෙදි ඉතුරු වෙනවා. හරි? එහෙනම් අපි බලමු අපේ පිටිපස්ස පළුව සහ අත
රෙද්දෙම ඇඳෙන විදිහ. මම දැන් ඉදිරිපස පළුවේ තාම සකස් කිරීම කරේ නැහැ. මම දැන් ඉස්සලාම කියන්නේ රෙද්දෙම පිටිපස්ස පළුව අඳින්න පුළුවන් විදිහ කියලා දෙන්නේ. ඉදිරිපස මාර්ගයෙන්ුත් පිටිපස්ස පළුව රෙද්දට ගන්න පුළුවන්. ඒක ප්‍රැක්ටිකල් එකේදී අපි කරනවා. දැනට පිටිපස්ස පළුව කෙලින්ම රෙද්දේ ඇඳෙන විදිහයි කියලා දෙන්න යන්නේ. හරිද? පිටිපස්ස පළුව කෙලින්ම රෙද්දේ ඇඳෙන විදිය තමයි කියලා දෙන්න යන්නේ. මොනවා හරි පැටලිච්ච තැනක් තියනවද මේ කියලා දීපු තැනට එනකම් හැමෝටම දේවල් පැහැදිලිද? මැඩම් excuse ඔව්. me ඔව්. මැඩම් ඔය යෝක් එක ඔය පැත්තට තිබ්බොත් ඇදෙන්න බලන්නේ නැද්ද? එහෙම උලක් නැත්තර නෑ මේ සමහරක් වෙලාවට පුතේ සාරි ජැකට් එකේ යෝක් එක මේ බලවාටියට කෙලින් කපනවට වැඩිය සමහරක් අය හරස් අතට කපනවා. හැට්ටේ මේ උඩ යන්නේ නැහැ කියලා, ඇඹරෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔය යෝක් එක හරස් අතට ගියාට බය වෙන්න එපා. හරිද? එක කොටසක් හරස් අතට යයි අනිත් කොටස කෙලින් කැපේ. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙකම හරස් අතට ගියත් ප්‍රශ්නයක් නැහැ. සමහරු හිතලම දෙකම හරස් අතටත් කපනවා. හරි? හරි මැඩම්. එතකොට පුතේ මේ ඔයගොල්ලෝ මට නැවත කියන්න මට මේ මං අහන්නේ අද මේ දැන් අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ඉන්නවද අද පළවෙනි දවසේම දැන් මේ දෙවෙනි දවසේ ඉඳලා හිටපු අයම දින්නේ මොකද මං groups 3කට මට දැන් හස්බන්ඩ් කෝ groups 3කට අපේ groups 3කට අපි ෆ්‍රී ලින්ක් එක දුන්නා මං කිව්වේ රසනීප වෙච්ච නිසා අපිට කිසි දෙයක් කරගන්න අනිත් අයට නැහැ අනිත් groups වලට මොනවටවත් දැම්මේ නැහැ එතකොට අදම සම්බන්ධ වෙච්ච අය ඉන්නවද මම නම් අද සම්බන්ධ වුණේ මැඩම් මේ YouTube එකේ දැකලා තමා මේ අද ආවේ. හරි. එතකොට පුතේ මම ඒකත් කියන්න ඕනේ මම ඔයගොල්ලෝ ලබන සතියේ නම් මම මෙහෙම ලින්ක් එක දාන්නේ අසනීප වෙච්ච නිසා තමයි groups 3කට ලින්ක් එක දැම්මේ අපිට වැඩ කටයුතු කරගන්න කුවරි වෙච්ච නිසා ලබන සතියේ මම ඔයගලන්ට මේ මුදල් ගෙවලා සම්බන්ධ වෙච්ච අය මම මේ සතියේත් එහෙම දෙන්න තමයි හිටියේ. ඒ වුණාට අර පොඩි අපහසුකම් කියලා ළමයි අපිට අර කලින් දැනුම් දීමක් කරන්න බැරි වුණානේ මං ඊයේ ඉඳලා තමයි පන්ති කරන්න පටන් ගත්තේ. ඒ නිසා ඕගොල්ලෝ දිගටම සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් 0.71 820යි 17යි 19 හරිද 0 ඒකට මෙසේජ් එක දැම්මම දාන්න සල්ලි ගෙවන එක දෙවනුව කරන්න පුළුවන් මෙන්න මේ නම්බර් එකට 0.71යි 820යි 17යි 19 කියන එකට මම ජැකට් එකට දිගටම සම්බන්ධ වෙනවා කියලා තීරණය කරන අය මෙන්න මේකට මෙසේජ් එක දාන්න මොකද මේ ගෲප් එක චුට්ටක් අපිට මේවා වුණා මේ අපි ඔක්කොම අසනීප හස්බන්ඩ් මම දරුවෝ ඔක්කොම අසනීප වුණා හැදුනේ වෛරස් වුණා හැදුනේ තාමත් ඇත්තටම මට ෆිට් එකක් නෑ වගේ වුණාට මම ඊයේ ඉඳන් පන්ති පටන් ගත්තා අර ගෙදර නිකාම් ඉද්දිත් එපා වෙන නිසා ඒ නිසා ඕගොල්ලෝ මෙන්න මේකට WhatsApp message එක දාන්න මට මේකට දාන්න එපා මේ ක්ලාස් එකේ මේකට දාන්න එපා මෙන්න මේකට දාන්න දිගටම සම්බන්ධ වෙනවා කියලා හිතනවා. හරි මොකද ලබන සතියේ අපි සම්බන්ධ කරගන්නේ මුදල් ගෙවපු අයම පමණයි. එතකොට ලබන සතිය වෙනකොට මෙහෙම දෙයක්ත් තියෙනවා. මම මේ සතියේ කොටසක් ගෙවපු අයට සම්බන්ධ වෙන්න දුන්නා. ලබන සතිය වෙනකොට ඒ අයත් ඉතුරු කොටසත් ගෙවන්න ඕනේ කියන තැන තමයි ඉන්නේ 7800යි පුතේ මේ මුළු කෝස් එකටම ගන්නෙ. එතකොට ලබන සතියේ සම්බන්ධ වෙනවා කියන අය අලුතෙන් සම්බන්ධ වෙනවා නම් විස්තර දැනගන්න මටත් අද විස්තර දැනගන්න ඕනේ අදත් සම්බන්ධ වුණේ කියලා. එතකොට සම්බන්ධ වෙච්ච අය පළවෙනි රෙකෝඩින්ග්ස් දෙකවත් බලලා නැද්ද පුතේ? පළවෙනි දවස් දෙක කරපු දෙක. ඒක අපි ෆ්‍රී කරේ දවස් දෙකම. සම්බන්ධ වුණේ නැද්ද? එහෙනම් ඒ අය මෙසේජ් එකක් දාන්න මම මේ වීඩියෝස් දෙක දාන්න කොහොමද දාලා තියෙන්නේ YouTube එකෙත් ඇති මම ඕනනම් මෙසේජ් එකක් දාන්න ප්‍රයිවට් ඔයගලන්ට දාන්නම් ඒ දෙක බලලා ලබන සතියේ සම්බන්ධ වෙනවා නම් පේමන්ට් සෙටල් කරලම තමයි සම්බන්ධ වෙන්න ඕනේ ඉන්න ප්‍රමාණයට මම ඒ විදිහටම කරන් යනවා මොකද මම කිව්වේ මට මේ ක්ලාස් එකට ලොකු පබ්ලිසිටි එකක්වත් මොකුත්ම කරේ නෑ මම අර ෆ්‍රී කරපු එකක් මට සෙනසුරාදා උදේ මතකද ඔයගලන්ට මම ෆ්‍රී පටන් ගත්ත වැඩමුළුව මට දවස් දෙකයිනේ කරන්න පුළුවන් උනේ
ඒකෙත් මං හිතුවා ළමයිට ඉතුරු ලින්ක්ස් ටික ෆ්‍රීම දානවා කියලා. ඒක මං ඉදිරි දවස් කීපය තුල දාන්නම්. ඒ කියන්නේ අර ඇඳුම් අහගන්න එකයි තව ලින්ක්ස් ටිකක් තියෙනවා මං දාන්න. හරිද? ඒ නිසා ඔයගොල්ලෝ මට මෙසේජ් එකක් දාන්න. හරි? විස්තර ඉතින් අලුතෙන් අද සම්බන්ධ වෙලා ඉන්න අයට මං කෙටියෙන් කියන්න. මේ සාටමාලාව කාලය මාස 2ක් කිව්වට පුතේ මාස 3ක් 4ක් විතර යනවා. මොකද ගොඩාක් වේගෙන් යන්නේ, බොහෝම හිමින් යන්නේ. ඒකට සාරි 60 20ක් කරනවා. මේඩක් කැන්ඩියන් එක ක්‍රම දෙකකට කරනවා. අන්ඩර්ස්කර්ට්ස් වර්ග කරනවා. සියලුම අත් වර්ග, සියලුම බෑක් පැකින්ස් ඇතුළුව බ්‍රා කප්ස් ගෙදරීම සකස් කරගන්න විදිය, ලයිනින් කරලා කෙටි ක්‍රම, මහන කෙටි ක්‍රම, ඒ සියලුම දේවල් කියලා දෙන්න. හරි? වැඩි විස්තර ඕන නම් අර වීඩියෝස් ටික බලන්න. හරි? එතකොට මං අද දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ රෙද්දෙම කොහොමද පිටිපස්ස පළුව අඳින්නේ කියලා. ඒක කියලා ඒ දෙක කියලා දීලා ඉදිරිපස පළුව සකස් කරොත් ලේසි කියලා හිතෙනවා. හරි? එහෙනම් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අපි 36 පළල රෙද්ද මං අර කියපු විදිහට අරගෙන දෙකට නමක් ගත්තට පස්සේ මං ඔන්න කැමරා එක පල්ලෙහාට හරවනවා. හරිම ලේසි. මං අර දීපු මෙෂර්මන්ට්ස් වලට තමයි මේ කරන්නේ. ඔයගලන්ට මතකද මං අර පේමන්ට්ස් කරපු දුවලට නම් මම සමහරක් විට මෙෂර්මන්ට්ස් වීඩියෝ එක එවලා තියෙනවද දන්නේ එවලා තියෙනවද පුතේ මෙෂර්මන්ට්ස් ගන්න වීඩියෝ එක එවලා තියෙනවද තාම ඒක ලැබුණේ නැද්ද නෑ. නෑ මේක මම අද දාන්නම් මම මෙෂර්මන්ට්ස් ගන්න වීඩියෝ ඒකේ දුවගේ මෙෂර්මන්ට්ස් වලට තමයි මම ඔයගලන්ට එක ප්‍රැක්ටිකල් එක කරන්නේ හරිද එතකොට මේ මෙෂර්මන්ට්ස් ටික මම දුන්නා වගේ තමයි මතක දුන්න දුර හිස 14යි ඒ ටික දුන්නද පපුව වට 35යි දුන්නද නැද්ද දුන්නනේ රෙකෝඩින්ග්ස් මාස කීයක් බලන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් කෝස් එකම මාස 3ක් විතර යනවනේ. ඒ ගිහිල්ලා තවත් මාස 2ක් 3ක් රෙකෝඩින්ග්ස් ටික තියෙනවා. ඉතින් ඔයගලන්ට හොඳටම ඇති. මං හිතන්නේ මෙහෙම කාලයක් රෙකෝඩින්ග්ස් දෙන කොහෙවත් නැහැ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ වෙන ක්ලාස් එකකට ගියොත් තේරෙයි රෙකෝඩින් එක විව් කරන්න පුළුවන් එකපාරක් හෝ දෙපාරක්. ඊට පස්සේ රෙකෝඩින් එක බලන්න ඕන නම් මුදල් ගෙවන්න ඕනේ. එහෙම නැහැ. හැබැයි මං නැවතත් කියනවා රෙකෝඩින්ග්ස් ෂෙයා කරන්න ඒවා රෙකෝඩ් මේගොල්ලෝ වෙන පෙන් එකට චිප් එකකට ගන්න දඟලන්න එපා. ඔයගොල්ලන් ගෲප් එකකින් රිමූව් වෙලා ඔයගොල්ලන්ට ඔක්කොම රෙකෝඩින්ග්ස් උත් නැතුව යයි. මොකද ඒ ෆැසිලිටි එක මේ සාරි 60 පන්තියේ රෙකෝඩින්ග්ස් වලට දීලා නෑ පුතේ. හරිද? මාස 5ක් 6ක් යනකම් රෙකෝඩින්ග්ස් තියෙනවා. ඔයගොල්ලන්ට ඇත්ති තරම් බලන්න පුළුවන්. එතකොට හැබැයි මං කියන්නේ එදාට දෙන එක ඒ සතියට දැන් මේ සති දෙක තුල කියලා දීපුවා මං සතියක්ද දෙකක්ද පන්ති කරෙත් නෑ නෝට් එක ඔක්කොලාම සම්බන්ධ වෙච්ච අය දාගෙනද තියෙන්නේ මට ඒක කියන්න මුල ඉඳලා කියලා දීපුවා නෝට්ස් ලියාගෙනද තියෙන්නේ අන්න එහෙමයි මම දැන් ඔයගොල්ලන් කරන වැඩක් තමයි රෙකෝඩින් එක තියෙනවනේ නෝට්ස් ලියාගන්නේ නෑ ඔන්න WhatsApp මොනවා හරි වෙලා ඔයගොල්ලන්ගේ WhatsApp එක මේවා වෙච්ච ගමන් ඔන්න මට කතා කරලා කියනවා නේ මිස් මගේ රෙකෝඩින්ග්ස් ඉවරයි ගියා ඒරවන්න කිසිම සමාවක් නැහැ ආයෙ රෙකෝඩින්ග්ස් දෙනවා නම් මුදල් අය කරලා තමයි දෙන්නේ. ඒක මුලදීම මම කියනවා අද 3 වෙනි දවසේ මුලදීම කියනවා. ඒ නිසා කරුණා කරලා සතියට දෙන රෙකෝඩින් එක බලලා වැඩ ටික හොඳට මේවා කරලා තියාගන්න. මේ එතකොට රෙකෝඩින්ග්ස් නැතු වුණා කියලා ප්‍රශ්නයක් නෑ මගේ රෙකෝඩින්ග්ස් මං අයින් කරන්නේ ඔයාලගේ මොනවා හරි WhatsApp ඇවිල්ලා මොනවා හරි රීසෙට් කරන්න ගිහිල්ලා හරි මොනවා හරි අප්ඩේට් එකක් ඇවිල්ලා රෙකෝඩින්ග්ස් අයින් වුණොත් ඒකේ වගකීම මම බාරගන්නේ මොකද මං කියලා තියෙනවා සතිපතා රෙකෝඩින්ග්ස් ටික බල හොඳට නෝට් එක දාන්න හරි එහෙනම් ඒක ටිකක් පස්සෙන් මම දැන් එහෙනම් පිටිපස්ස පළුව ඇඳෙන විදිහ කියලා දෙන්නයි යන්නේ හරි එතකොට අර අද ඉන්න අය බය වෙන්න එපා අර රෙකෝඩින්ග්ස් දෙක බලන්න. ඒ රෙකෝඩින්ග්ස් දෙක මෙසේජ් එකක් පරණ අයට දාලා තියෙන්නේ අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න අය ඒ රෙකෝඩින්ග්ස් දෙක බලන්න හරිම සරලව හරිම හැමදේම පැහැදිලිව තියෙනවා. අපේ සාරි හැට්ටේ හරිම ලේසි පුතේ. කිසිම විදිහෙන් අමාරුවක් නැහැ. ඊටාම සීමිත මෙෂර්මන්ට්ස් ටිකක් ගන්න රෙද්දෙම ඇඳලා රෙද්දෙම කපනවා. පිටිපස්සට එහෙම ඉදිරිපස්ස පළුවට අර පැටර්න්ස් 20ක් කරන නිසා පොඩ්ඩක් බ්ලොක් එකක් හදා ගන්න. හරි. අපි හිතමු මම මේ ඔයගලන්ට කියලා දෙන්න පහසුවට හිතන්න මේ තියෙන්නේ නිකන් අපි දැන් රෙද්දෙම කපනවා කියලා හිතන්න. හරිද? 36 පල්ල රෙද්දක් කියලා හිතන්න. හරිද? 36 පල්ල රෙද්දක්. එහෙනම් මේ තියෙන රෙද්දේ බලවාටිය මේ පැත්ත බලවාටිය. කලල පැත්ත මෙහෙම කරලම අර වගේම දෙකට නමා ගන්න.
හරිද? දෙකට නවා ගත්තාම මේ පැත්තට බලවාටි ටික යනවා. නැම්ම ඔයාගේ දෙසට හරව ගන්න. මම දැන් කිව්වා ඉදිරිපස පළුව මාර්ගයෙන් පිටිපස්ස බ්ලොක් එක තියලා පිටිපස්ස කැපුවත් කෙලින්ම පිටිපස්ස පළුව රෙද්දේ ඇඳත් මේ විදිහට තමයි වෙන්නේ. ඔන්න දෙකට නමා ගත්තට පස්සේ මේ පැත්තට බලවාටි ටික යනවා. මේ පැත්තට නැම්ම එනවා. ඊට පස්සේ අපි පහළ ඉඳලා ඉහළට තමයි මෙෂර්මන්ට්ස් ටික මාක් කරන්න පටන් ගන්නෙ. පහළ ඉඳලා ඉහළට තමයි මෙෂර්මන්ට්ස් ටික මාක් කරන්න පටන් ගන්න. ඉස්සල්ලාම මම කරන්නේ මෙතන හොඳට බලා ගන්න. දැන් මං කෙලින්ම රෙද්දේ තමයි අඳින්නේ. කෙලින්ම රෙද්දේ අඳින එක මේ කියලා දෙන්නේ. තාම කියලා දුන්නේ ඉදිරිය තියලා පිටිපස්ස අඳිනකොට චුට්ටක් වෙනස් වෙනවා. දැන් මම මේ කෙලින්ම රෙද්දේ අඳින විදිය කියලා දෙන්නේ. ඉදිරිපස බ්ලොක් එක මාර්ගයෙන් පිටිපස්ස අඳින්නත් පුළුවන්. ඒක තමයි අපි ගොඩාක් වෙලාවට සාරි හැට්ටේ කපනකොට කරන්නේ. ඒ වුණාට මේකත් ඉගෙනගෙන ඉන්න. එතකොට ඔයගලන්ට හොඳටම හොඳයි. දැන් මම කෙලින්ම රෙද්දේ අඳින්නයි යන්නේ. හරිද? එහෙනම් රෙදි කැල්ල දෙකට නමා ගත්තා. මේ පැත්තට නැම්මාවා. මේ පැත්තට බලවාටි ටික ගියා. ඊට පස්සේ මම ඔයගලන්ට කතාවක් කිව්වා මේ පහළ ඉඳලා ඉහළට අඟල් එකහමාරක් විතර තියලා රේඛාවක් ඇඳගන්න කිව්වද නැද්ද? රෙද්දෙම අඳිනකොට කිව්වද නැද්ද? ඉතින් සද්දනේ දැන් අර බෝඩ් එකේ අඳිනකොට එහෙම එකක් ඇඳද නැද්ද මම? ඇඳා. ඔන්න අඟල් එකහමාරක් පහළ ඉඳලා ඉහළට තිබ්බා. ඊට පස්සේ මං කරන්නේ මෙන්න මේ එකහමාරක් ලකුණු මේ පහළ ඉඳලා ඉහළට එකහමාරක් ලකුණු කරපු තැන ඉඳලා මෙන්න මේ නැම්ම රේඛාව දිගේ ඉහළට පිටිපස්ස පළුවේ උස ලකුණු කරන්නයි යන්නේ. හැබැයි මේ රෙද්දෙම පිටිපස්ස පළුව අඳිනකොට උගලන්ට මම දීලා තියෙනවා පිටිපස්ස පළුවේ උස කීයද? ඊ සතියේ මෙෂර්මන්ට්ස් වලදී දීලා තියෙනවා පිටිපස්ස පළුවේ උස කීයද? කීයද දීලා තියෙන්නේ? 14ක් නේද? 15යි. 15යිද 14යිද? 15යි මිස්. පිටි අර මෙෂර්මන්ට් වීඩියෝ එකේ 15යිද දීලා තියෙන්නේ පුතේ? 15යි. හරි 15යි නම් අපි මොකද කරන්නේ දැන් මේ රෙද්දෙම පිටිපස්ස පළුව අඳිනවා නම් ඉදිරිපස බ්ලොක් එක මාර්ගයෙන් අඳිනවා නම් මේ රෙද්දෙම පිටිපස්ස පළුව අඳිනවා නම් පිටිපස්ස පළුවට උස ගත්තනේ 15ක්. ඒ බැහිල ඉවර වෙනකොට තමයි 15ක් තියෙන්නේ. ඕකට මම අඟල් දෙකක් වැඩියෙන් එකතු කරනවා. කීයක් එකතු කරනවද? අඟල් දෙකක්. එහෙනම් 15ට දෙකක් එකතු කරපුවාම කීයයිද? 17යි. 17යි. හරිද? එහෙනම් අපි ඉදිරිපස පළුව භාවිතා නොකර පිටිපස්ස පළුව රෙද්දෙම අඳිනකොට හොඳට බලා ගන්න මතක තියාගන්න අපි ගත්ත පිටිපස්ස පළුවේ උසට වැඩිපුර කීයක් එකතු කරනවද? අඟල් දෙකක් එකතු කරනවා. එහෙනම් 15ද ගන්නෙ 17ද ගන්න? 15ද ගන්නෙ 17ද ගන්න? 17. 17යි. එහෙනම් හේතුව මං කියන්නම් බය වෙන්න එපා. මෙන්න මේ නැම්ම රේඛාවදී මේකමාරක් අයින් කරාට පස්සේ මෙතන ඉඳලා ඉහළට මං කීයක් ලකුණු කරනවද? මේ කීයක් ලකුණු කරනවද? 17ක් ලකුණු කරනවා. 17ක් ලකුණු කරනවා. හරි. ඊට පස්සේ මම මෙහෙම හරස්සතට නැවත රේඛාවක් ඇඳගන්නවා. මේ රෙද්දෙමයි ඔහොම චුට්ටක් ඇඳගත්තත් ඇති. දැන් මම මගේ මෙෂර්මන්ට්ස් අර වගේම මාක් කරන්නයි යන්නේ. උරහිස මන් දීපු උරහිස 14 මාරයි. නේද? දෙකට බෙදුවා 7යි 4යි.
අඟලක් අඩු කරා 6යි කාලයි. එහෙනම් මම මෙතන ඉඳලා මෙතනට කීයක්ද ලකුණු කරන්නේ අඟල්? 6යි කාලක් ලකුණු කරනවා. ඊට පස්සේ උරහිස අඟල් 1යි 3 කාලක් පාත් කරලා උරහිස ඇල කරලා ඇඳ ගන්නවා. ඒ කරලා මේ රේඛාවේ නැවත 6යි කාල එන තැන මාක් කරනවා. හරිද? ඊට පස්සේ අපේ කිහිලි කට දෙකට බෙදලා එන උස තමයි අපේ රගල් උස. එහෙනම් අපි මෙතන ඉඳලා පල්ලෙහාට යාගේ කිහිලි කට මට මතක විදියට 16යි දුන්නේ. 16 දෙකට බෙදුවා 8 මාක් කරා. එහෙනම් මේ මාක් කරේ මොකක්ද? මේ මාක් කරේ මොකක්ද? රැගල් උස. ඊට පස්සේ මේ රැගල් උසේ හරස් අතට අපි මොකක්ද මාක් කරන්න ඕන? මොකක්ද මාක් කරන්න ඕන? රැගල් පළල. හැබැයි අපි ඉදිරිපස පළුවේදී රැගල් පළල මාක් කරේ පපුව වටමිනුම 4ට බෙදලා කීයක් එකතු කරාද? කීයක් එකතු කරාද? කීයක් එකතු කරාද? ඉදිරිපස පළුවේ පපුව වටමිනුම 4 කීයද? දැන් මතක නැහැ. හරි ෂෝක් ඈ. ඉදිරිපස පළුවේ රැගල් පළල මං ගත්තේ කොහොමද? පපුව වටමිනුම ඇඟෙන් කාලකට අඳින නිසා 4ට බෙදුවා. ඊට පස්සේ කීයක් එකතු කරාද? කීයක්ද? 8ක්. අනේ අම්මේ මීට වැඩි හොඳයි මට වහකුක්කියක් පිව්වනා. එකයි මිස්. අඟලක් නේද එකතු කරේ අර මිනුම් සකස් කර ගැනීම කියන එකෙත් තියනවා නේද? පපුව වට මිනුම 4ට බෙදා අඟලක් එකතු කරන්න නැද්ද? දැන් ඔය ටේලරිනුත් එක්ක එහෙම පටලගෙන පපුවට 8ක් එහෙම එකතු කරන්න යන්නේ නෑ ලොකු අක්කලෑ. හරි? පපුවට මිනුම 4ට බෙදලා කීයක්ද එකතු කරේ ඉදිරිපස පළුවේ රැගල් පල්ලට? අංගලක්. අඟලක්. තිබ්බේ පපුව වට 35යි 4ට බෙදපුවාම 8යි 3 කාලයි. අඟලක් එකතු කරපුවාම 9යි 3 කාල නොවේද මට ආවේ? 9යි 3 කාලක් නොවේද මට ආවේ? අපෝ මනම් බෑ පුතේ ඈ. මතක නැද්ද? දැන් මෙතන ඉන්නවා 9යි 3 කාලයි මිස්. 9යි 3 කාලයි ඉදිරිපස පළුවට රැගල් පළල ආවේ. නමුත් පිටිපස්ස පළුවට රැගල් පළල ලකුණු කරගද්දී පිටිපස්ස පළුවට රැගල් පළල ලකුණු කරගද්දී මේ 9යි 3 කාලෙන් කොච්චරක් අඩු කරනවද? අඟල් භාගයක් සම්මතයි. ඉදිරිපස පපුවට මිනුමෙන් කොච්චරක් අඩු කරගන්නවද? අඟල් කොච්චරක් අඩු කරනවද? භාගයක්. එහෙනම් 9යි 3 කාලද මාක් කරන්නේ 9යි කාලද? 9යි 3 කාලද මාක් කරන්නේ 9යි කාලද? 9යි කාලයි මිස්. 9යි කාලයි. එතකොට එක පැත්තකින් භාගයක් අඩු කරාම පිටිපස්ස පළුව කොච්චරක් ඉදිරියට වැඩි අඩු වෙනවද? දැන් මේ එක පැත්තක 9යි 3 කාලෙන් භාගයක් අඩු කරපුවාම පිටිපස්ස පළුව කොච්චරක් අඩු වෙනවද? අඟල් භාගයක්. අඟල් භාගයක්ද අඟලක්ද? අඟලක් මිස්. අඟලක්නේ. ඇඟෙන් කාලකින් අඟල් භාගයක් අඩු කරපුවාම පිටිපස්ස භාගෙම්ම කීයක් අඩු වෙනවද? අඟලක්. අඟලක් අඩු වෙනවා. ඒක හැමෝටම පැහැදිලිද? අපැහැදිලි කෙනෙක් ඉන්නවද? අපි සාමාන්‍යයෙන් සාරි ජැකට් එකකදී ඒක මේ මගේ ක්‍රමය ඉදිරියට වැඩිය පිටිපස්ස අඩුවෙන් කපන්න.
එතකොට අඩු කරනවා කියලා හිතේ මනාපෙට අඩු කරන්නේ ඉදිරි පපුව වටට වැඩිය ඉදිරි පපුව ඉදිරි රැගල් පල්ලට වැඩිය මේ අඟලක් අඩුවෙන් කපන්නේ. එතකොට ඇඟෙන් කාලකට අඳින නිසා භාගයක් අඩු කරනවා. අනිත් පැත්තෙනුත් භාගයක් ඇවිල්ලා අඟලක් වෙනවා. පැහැදිලිද නැද්ද? පැහැදිලිද නැද්ද? පැහැදිලි ඇති කියලා හිතනවා. පැහැදිලි නම් කියන්න පුතේ. එහෙනම් මේ පැත්තට රැගල් උසේ හරස් අතර රැගල් පල්ල ලකුණු කරනකොට මං මේකේ ලකුණු කරන්නේ 9යි 3 කාලක් නෙමෙයි. 9යි කොච්චරක්ද? කාලා. ඕන්න. 9යි කාලයි ලකුණු කරන්නේ. අනේ මේ තව ඉස්සරහට යනකොට මට පිස්සු හැදෙයිද? ඔයගලන්ට පිස්සු හැදෙයිද? ඔන්න රැගල් පළල. දැන් ඉදිරියට වැඩි අඩුවෙන් තමයි මේකේ මාක් උනේ. දැන් අපි අර විදිහටම කිහිල්ලා අඳින්න. හරි. උරහිස කෙලවරයි රැගල් පළලයි අතර හරි කෙලින් හරි මැද හොයනවා. හරි හොඳට අහගන්න. හරි කෙලින් හරි මැද හොයනවා. ඊට පස්සේ කොච්චරක් ඇතුළට යනවද? අර වගේම 3 කාලක් ඇතුළට යනවා. ඊට පස්සේ උරහිස කෙලවරයි ඒ 3 කාලයි හරහා රැගල් පළල දක්වා රේඛාවක් අඳිනවා. හරි. ඊට පස්සේ අර විදිහටම මෙතන ඉඳලා මෙහාට අඟලයි මෙතන ඉඳලා මෙහාට අඟලයි ලකුණු කරනවා. ඔන්න අඟල ලකුණු කරා. ඉදිරිපස පළුවේ මේ L shape එක ළඟින් මෙතනින් ඉස්සරහට කොච්චරක්ද මම මාක් කරේ? කොච්චරක්ද මාක් කරේ? කොච්චරක්ද මෙහෙම මාක් කරේ? භාගයක් නේ. අඟල් භාගයක් විතරනේ. පිටිපස්ස පළුවට තවත් භාගයක් එකතු කරලා අඟලක් ලකුණු කරනවා. මොකද ඉදිරිය තරම් පිටිපස්සේ අත කැපෙනවද නැද්ද? කැපෙන්නේ නැහැ. හරිද? ඒ නිසා මේ අඟල අමතක කරලා දාන්න. මෙතනින් ඉස්සරහට මං අඟලක් ලකුණු කරනවා. අඟලක් ලකුණු කරලා ඔන්න පිටිපස්ස අඳින විදිය බලා ගන්න. මේ 3 කාලක් ඇතුළට ගිය තැන හරි මැද හොයන. මේ 3 කාලේ හරි මැද කියන්නේ මේ පැත්තට පොයින්ට් 3යි මේ පැත්තට පොයින්ට් 3යි. ඔන්න මේ ටික තමයි යා කරගන්නේ. හොඳට බලන්න මේ අඟල මොකුත් කරන්නේ. මේ කිහිලි කටේ කෙළවරේ ඉඳලා මෙතනට යා කරා මෙතනින් ඕම ගිහිල්ලා හරි මැදින් උඩට යනවා. පැහැදිලිද නැද්ද? හරි මැදින් ගිහිල්ලා මෙහෙම උඩට යන්න පුතේ. පැහැදිලිද නැද්ද? මේ අඟලට මොකුත් කරේ නෑ. මේ අඟල මාක් කර තැනින් ඉදිරියට අඟලක් තිබ්බා. ඒ කරලා ඒ ටික තමයි මෙන්න මෙහෙම දැන් පිටිපස්සේ අත එතකොට ඔයගලන්ට තේරෙනවද ඊට වැඩි අත කැපිලා තියෙන්නේ. පිටිපස්ස අත තරම් කැපෙන්නේ නෑ. ඔතනට එනකම් පැහැදිලිද නැද්ද? පැහැදිලිද නැද්ද? පැහැදිලි. ඊට පස්සේ මම මොකද කරන්නේ? මෙතනින් මෙහාට අඟල් 3ක් අර ඉදිරිපස පළුවේ වගේම මෙහෙම ලකුණු කරනවා. අඟල් කීයක්ද? 3. දැන් ඔන්න මගේ පිටිපස්ස පළුව එන තැන. ඇයි දැන් මං අර පිටිපස්ස පළුවට උසට අඟල් 2ක් වැඩියෙන් එකතු කරලා ගත්තේ? අර 1.3 කාලය ඇලවෙලා දැන් තමයි පිටිපස්ස පළුවට මෙතන ඉඳලානේ උස ලකුණු කරන්න ඕනේ. දැන් ගානට අපේ පිටිපස්සේ පළුවේ උස මෙතන 15කට ලස්සනට මේ ඉතුරු වෙනවද නැද්ද? ඉතුරු වෙනවද නැද්ද? ලස්සනට. ඉතුරු වෙනවද නැද්ද? ඉතුරු වෙනවා. මම 15ක් අරගෙන 1.3 කාලක් කැල කරලා මෙහෙම වුණා නම් පිටිපස්ස පළුව කොට වෙනවද නැද්ද?
කොට වෙනවා. කොට වෙනවා. ඒකයි අර 15ට අඟල් දෙකක් එකතු කරලා දෙකක් නෙමෙයි 1.3 කාලක් එකතු කරා නම් ඇති. අර ඇලවෙන ප්‍රමාණය එකතු කරා නම් ඇති. ඊට පස්සේ දැන් ඔන්න ගානට මෙතන ඉඳලා මෙතනට පිටිපස්ස පළුස 15ක් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ පිටිපස්ස පළුවට ඉන රේඛාව ලකුණු කරන්නේ ඉනවට හතරට බෙදලා එන මෙෂර්මන්ට් එක පමණයි. මොකද පිටිපස්සට ඩාර්ක්ස් එනවද පුතේ? එනවද පිටිපස්සට ඩාර්ක්ස්? නෑ. ඒ කියන්නේ ඉනවට 28.5යි හතරට බෙදුවහම 7.1යි 14.5යි තව සැරයක් දෙකට බෙදපුවා 14යි කාලයි තව සැරයක් දෙකට බෙදුවහම 7.1. ඔන්න මාක් කරා මෙන්න අංශය යා කරා. තව චූට්ටක් මෙතන වෙනස් වෙන ඔන්න ඔමයි පිටිපස්සේ අංශය. හරිද? ඒ කරලා ඔයගලන්ට මොනවාරි ස්ක්‍රීන් එකේ වැටලා තියෙනවා පේනවද නැත්නම් ස්ක්‍රීන් එක පැහැදිලිද? පැහැදිලි මිස්. පැහැදිලි. එහෙනම් මටද මේ අනම්මනම් වැටලා තියෙන්නේ. හරි කමන්නේ. මම ඒක අයින් කරගන්නම්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙතන ඉඳලා මෙන්න මෙහෙම හැඩයට පිටිපස්ස පළුවේ කර ගැඹුර ලකුණු කරනවා. මොකද්ද ලකුණු කරන්නේ? පිටිපස්ස පළුවේ කර ගැඹුර ලකුණු කරනවා. එහෙනම් පිටිපස්සට කර ගැඹුර කීයද මන් දීලා තියෙන්නේ? කීයද? ආ 9:00. 9:00. දැන් පොඩි දෙයක් තියෙනවා. තාම මම මෙතන අඟල් 3ට තියලා තියෙන්නේ. උනාට මම මේවා වෙනස් කරගන්න විදිහ කියලා දෙනවා. හැම හැට් එකම උරහිස අඟල් 3ට නෙමෙයි අඟල් 2ට 2.5ට ඊට වැඩි චූටියට තියෙන මේවා කියලා දෙනවා. දැනට මම මේ ඉස්සරහට ගත්තේ 3 නිසා මේ පැත්තට 3 කියලා ගත්තා. එහෙනම් මෙතන කෙලවරට තියලා 9.5 කොතනටද මාක් වෙන්නේ කියලා මෙන්න මෙහෙම බලලා එතනට මාක් එක දාලා ඔන්න පිටිපස්සට අපි කර අඳිනවා. මෙහෙම අඳිනවා. හරි. මෙතනින් පල්ලෙහාට මෙහෙම අඳිනවා. හරි. ඔය අතරේ හොඳට මේක පුරා අපි කර අඳිනවා. ඔන්න කර මට තප්පරයක් දෙන්න පුතේ මගේ මේ ස්ක්‍රීන් එකේ මොනවද මන් දන්නේ නැහැ භූතයක් වැටෙනවා මම ඒක අයින් කරලා එන්නේ හරිද ඔය විදියට ඇඳට පස්සේ මන් තව චූටි දෙයක් කරනවා හරිද අපි දැන් මේ තියෙන කිහිල්ලට වැඩිය තව චුට්ටක් කිහිල්ල අඩු කරනවා අඩු කරන්නේ කොහොමද දන්නවද අපි අපේ දැන් මේ පිටිපස්ස පළුව ඇඳලා ඉවරයි ඈ ඕම් පිටිපස්ස පළුව ඇඳලා ඉවරයි තව චූටි දෙයක් කරනවා අපේ කිහිලි කට හරහා මිනුම තියෙනවනේ අපි ගත්ත නේද පපුවට උඩින් කිහිලි කට හරහා මිනුම ඒක හතරට බෙදලා අඟල් කාලක් එකතු කරලා එන මෙෂර්මන්ට් එක ඒ කියන්නේ මෙයාගේ නම් තිබ්බේ 33යි 16.5යි 8යි කාලයි 8.5යි අන්න මේ රැගල් පල්ල රේඛාවේ 8.5 එන තැනම ලකුණු කරනවා 8.5 එන තැනම ලකුණු කරනවා හරිද මේ මෙතන ඉඳලා 8.5 එන තැන ලකුණු කරනවා ඒක තමයි මෙන්න මෙතනට යා කරන්නේ නැවත මේ ප්‍රමාණය මොකද වෙන්නේ කැපිලා අයින් වෙනවා මෙන්න ඔයාලගේ පිටිපස්ස පළුව පිටිපස්ස මෙතන ඉඳලා මෙතනට කිහිලිකට හරහා මිනුම ලකුණු කරලා එතන තමයි ඊනට යා කරන්නේ මේ ටික කැපිලා අයින් වෙනවා ඊට පස්සේ අපි මොකද කරන්නේ මම මෙන්න වෙන පාටකින් මැහුම් වාසි පෙන්නන්නම් උරහිසට
අඟල් කාලක් තිබ්බහම ඇති පුතේ ඊට වැඩිය තියන්න යන්න එපා. ඔයගොල්ලෝ ෆුට් එකේ ගානටනේ අල්ලන්නේ කාලයි. කරේ පටියට අඟල් 5. හරි. කිහිල්ලට කාලයි. අංශෙට අඟලයි. මේ තිබ්බේ කොහොමත් වාටියට කොහොම තියලා අපි කපලා ගන්න. පැහැදිලිද නැද්ද? පැහැදිලිද නැද්ද? මේ රෙද්දෙම ඇඳ ගන්න විදිහ. හරි. එතකොට තව චූටි දෙයක් කියන්න තියෙනවා. දැන් ඔයාලා දැකලා දෙනවා මේ ඇඳේ පිටිපස්සනේ. හරිද? මේ පිටිපස්ස. දැන් මම මේක තුල මෙන්න මෙහෙම කරලා ඇඳහම මේ කර නිකන් U shape එකට වගේ තියෙන පිටිපස්ස පළුවේ දැන් ඔහොම ඇඳලා ඉන්නවා නම් ඔහොම නම් ඔහොම ඇඳලා ඔන්න ඔහොම U shape එකට තමයි පරතියි. ඔයාලට මේක round shape එකට round shape එකට ඕන නම් ඔයාලා මේ කර අඳිනකොට මේ කොටුව තුලම අඳින්න නැතුව මෙහෙම චුට්ටක් ඇවිල්ලා මේ කොටුවෙන් චූට්ටක් විතර මේ හරියෙන් වෙද්දි මොකද වෙන්න ඕන? මොකද වෙන්න ඕන? මෙහෙම ඇවිල්ලා චූට්ටක් විතර කොටුවෙන් මොකෝ වෙන්න ඕන? round shape එක ගන්න ඕන. පොඩ්ඩක් මොකද වෙන්නේ කොටුවේ? උඩක් එළියට නෙමෙයි. අර කාලක් විතර මේ හරියෙන් කොටුවේ එළියට උඩ ඉඳලම නෙමෙයි චුට්ටක් දුරට ඇවිල්ලා පොඩ්ඩක් මෙහෙම එළියට යන්න ඕනේ රවුම් කර ඕන නම්. තව දෙයක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවද මහත අය හොඳ කර හොඳට දීපට කපලා ඉන්නකොට මේ දෙපැත්තේ මස්කුලි දෙකක් වගේ එනවා. මහත අයට ඕක වෙන්නේ. තියනවද නැද්ද? මහත අයට තියෙනවා මිස්. ගුලි දෙකක් උඩට පනිනවා වගේ දැකලා නැද්ද? කෙට්ටු අයට ඕක නැහැ. මහත අයගේ නිකන් මේ හොඳට හැට් ෆිට් එකට ලස්සනට තියෙන හැබැයි මේ දෙපැත්තෙන් නිකන් පොඩ්ඩක් මොකද වෙලා තියෙන්නේ? ඉස්සිලා වගේ තියෙනවා. එතකොට කරන්න ඕනේ මෙහෙම. ඕගොල්ලෝ මේ කරේ ඩීප් එක ওই විදිහටම තියාගන්න. හැබැයි මේ මෙතන මේ L shape එක ළඟදී උද්දටම ඒක පුරා කර අඳින්න නැතුව මෙතනින් අඟලක් එකහමාරක් ඉස්සරහට ඇවිල්ලා කර මොකද කරන්නේ මෙහෙම කරලා ඩීප් එකේ ගන්නම තියන්න ටිකක් මේ ටික මොනවා වෙන්නද අඳින්නේ මොනවා වෙන්නද වැහෙන්න ඇඳ ගන්න. එතකොට මෙතනින් පයින්නවද ගුලිය වගේ එක? පයින්නවද? නෑ. හරිද? මේ හොටම කොටුව පුරා ඇඳහම තමයි මෙතනින් අර ගුලි දෙක වගේ මතුවෙන්නේ. චුට්ටක් මෙතනින් අඟල් එකහමාරක් විතර ඉස්සරහට ඇවිල්ලා මේක මෙහෙම ඩීප් එක ඔය ගානම තියාගන්න. මේ ටික මෙහෙම වැහෙන්න කපා ගන්න. පැහැදිලිද නැද්ද? ඔන්න පිටිපස්ස පළුවේ අවශ්‍ය මේ සාමාන්‍ය පිටිපස්ස පළුවේ ඇඳේ හරිද? සාමාන්‍ය පිටිපස්ස පළුවේ ඇඳේ අවශ්‍ය දේවල් කියලා දුන්නා. දැන් මෙතනින් එහාට රෙද්දෝයින් ඉස්සර උඩට ඉතුරු වෙනවා. හරිද? ඊට පස්සේ මේ ටිකේ තමයි අපි මේ පැත්තෙන් ඉතුරු වුණොත් පිස්සය පල්ල රෙද්දේ මේ පැත්තෙන් තියෙනවා අපේ බ්‍රා කට් එක. ඊට පස්සේ මේ පැත්තෙන් උඩයට මාර්ක් කරලා ඉදිරිපස්ස තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ එහෙම තියදී මම ප්‍රැක්ටිකල් වීඩියෝ එක දානවා. ඒකෙන් බලන්න පුළුවන් ඕගොල්ලන්ට මේ කියලා දීපු දේ තේරුණාද නැද්ද? තේරුණාද? ඒකේ පොඩ්ඩක් අර උසමේ මාක් කරන එක ගත්තේ කොහොමද කියලා චුට්ටක් පැහැදිලි. මොකද්ද උස පුතේ? මොකද්ද මේ උස ගත්ත විදිය කියන්නේ? සර දැන් එතනින් අර අඟල් මේ උස මාක් කරන්න අර පොඩ්ඩක් ඇල කරලා අරන් තියෙන්නේ ඒක මිස් මට ඒක තේරුම් පැහැදිලි. ඇල කරලා කියන කොතනද? අර උරහිස මාක් මෙතනද? ඔව් මිස් එතන කොහොමද මිස් ගත්තේ ගිය සතියවල හිටියද?
ඔව් හිටියා මිස්. එතකොට අපි ඉදිරිපස පළුවෙත් මතක නැද්ද? උරහිස මාක් කරා, උරහිස ඇල කරා, ඒ කළා රේඛා වැඳලා තමන්ගේ උරහිස එන තැන මාක් කරා. ඊට පස්සේ මේ කිහිල්ල ඔක්කොම ඇඳට පස්සේ මෙතන ඉඳලා හරි කෙලින් අඟල් 3ක් කෙලින් කරාද නැද්ද ඉදිරිපස පළුවේ? හරි හරි මිස් කෙලින් හරි. කරාද නැද්ද? අපි අර කෙලින් දැන් කරා. තමා පිටිපස්ස පළුවට ඊට පස්සේ නේද මෙතන ඉඳලා නේද පපුව මැදට පපුව අඩියට ඉදිරිපස්ස පළුවේ මුල උස දැන් පිටිපස්සට එහෙම දෙයක් නැහැ. මේ කෙලින් කරාට පස්සේ කෙලින්ම පිටිපස්ස පළුවට උස. හැබැයි මම මොකද කරේ පිටිපස්ස පළුවට උස ලකුණු කරද්දී මෙතනින් මේ වාටියට එකමාර ඇරලා මෙතන ඉඳලා මෙතනට 15කට නෙමෙයි ගත්තේ 17කට. ඇත්තටම 17යි 16යි 3 කාලකට තිබ්බනම් ඇති. ඇයි 1යි 3 කාලක් නෙමෙයි එක පාත් වෙන්නේ. එතකොට මේක මෙහෙම වෙච්ච ගමන් පිටිපස්ස පළුවට උස 15ට හරියනවා. දැනටත් 15ට තියෙනවා. 15ට වැඩිය අඟල් කාලක් වැඩි වෙනවා. ඇයි අර මං අඟල් දෙකක් නේ ගත්තේ. අඟල් 1යි 3 කාලක් නෙමෙයි දෙකක් වැඩියෙන් ගත්තේ. මේ පේනවද? මෙතෙන්ට 15 තියෙන්න ඕනේ 15ට වැඩිය අඟල් චුට්ටක් අඟල් කාලක් මේ වැඩි වෙනවා. පොඩ්ඩක් ඒක ප්‍රශ්නයක් නෑ. හරි. දැන් පැහැදිලිද? හරි මිස්. පැහැදිලි මිස් හරි. බොහොම ස්තුතියි. හරි. අනිත් අයටත් පැහැදිලිද පුතේ මේ රෙද්දෙම අඳ ගන්න විදිහ? ඊට පස්සේ මම කියලා දෙනවා ඉදිරිපස බ්ලොක් එක මාර්ගෙන් රෙද්දේ අඳිනවා. එතකොට මේ කතා කරන්නේ නැහැ. වෙනස්ම විදිහකට අඳින්න. ඒ වුණාට ඔයගොල්ලෝ ක්‍රම දෙකම දැනගෙන ඉන්න ඕන. ක්‍රම දෙකම දැනගෙන ඉන්න. මොකද සමහරක් ඉස්සරහට එන පැටර්න්ස් වලදී ඉදිරිපස භාවිතා කරන්නේ නැතුව කෙලින්ම පිටිපස්ස පළුව රෙද්දේ අඳින්න කිව්වොත් ඔන්න අඳින විදිහ. හරි බ්ලොක් එක භාවිතා නොකර අපි පිටිපස්ස පළුව ඇඳගත්තා නම් හොඳයි කියලා හිතෙන අවස්ථා එනවා. ඔන්න පිටිපස්ස පළුව අඳින විදිහ. පැහැදිලි ඇති කියලා හිතනවා. හරි. ප්‍රශ්න තිබෙයිද? පැහැදිලිද? අත කියලා දුන්නොත් වැඩිද? ඊට පස්සේ අපිට කරන් යන්න ලේසි. මම ඒකයි මේ කියලා දුන්නේ. ලබන සතියේ මම අනිවාර්යෙන් ඔයගලන්ට ඉදිරිපස පළුව සකස් කිරීම කරලා මෙෂර්මන්ට්ස් ටික එවන්න කියලා වීඩියෝ එක දානවා කපන විදිහ. හරි. එතකොට ඔයගොල්ලෝ රෙද් හැටේ බ්‍රැකට් හැටේ මහන්න ඕනේ. අමාරු නෑ මම ඔක්කොම වීඩියෝස් නෑ මහන්න නෙමෙයි කපාගෙන තියාගන්නනේ ඔන්ලයින් මම ඔයගොල්ලොත් එක්ක මහනවා. එකින් එකට කී මහන. හරි. පැහැදිලිද නැද්ද? පැහැදිලි මිස්. ලේසිද අමාරුද? ලේසි මිස්. ලේසි. ඔයාලා බ්ලොග්ස් වලට මීට කලින් මෙතඩ් එකට කරලා තියෙනවා නම් රෙද්දෙම මේ අඳින ක්‍රමය හරිය ලේසි. මම දන්නවා බ්ලොග් එක භාවිතා කරලා ඉදිරිය තියලා පිටිපස්ස අනේ මන්දල එන හැලි කරනවා ළමයින්ට හරියට පැටලෙනවා. එහෙනම් ඔයගොල්ලෝ බය වෙන්න එපා. මම ඔයගොල්ලන්ට වීඩියෝස් ඔක්කොම දානවා මැෂින් එකේ මහ ගන්න විදිය. මම ඔයගොල්ලොත් එක්ක හෑන්ඩ් නීඩල් එකෙන් ස්ටිච් කරනවා. ඒ වුණාට වෙනම වීඩියෝ එකක් දානවා මැෂින් එකේ මහ ගන්න විදිය. බය වෙන්න එපා. ඒක ඔක්කොම දානවා. හරි. ඊට පස්සේ තව දේවල් තාම ඔක්කොම දේවල් කියලා දීලාද තව කියලා දෙන්න තියනවද ටිප්ස් තව? ඔක්කොම කියලා දීලා නැහැ. එක 60ක් නැහුවට පස්සේ අඩුපාඩු වේ. ඊළඟ ජැකට් එකේදී තමයි පර්ෆෙක්ට්ම වෙන්නේ. මොකද ඊට පස්සේ තමයි ඊටු අඩුපාඩු ටික කියන්නේ. මොකද ඔය ඔක්කොම කියලා දුන්නාම ඒ පිළිවෙලට ළමයි කරන්න බලනවා. එහෙම නෙමෙයි මට ඕනේ නිදහසේ කරලා අර ටික ඔලුවට දාපම එතකොට වෙන කස්ටමර් කෙනෙක් ආවත් ඔයාලා දන්නවා මේ විදිහට තමයි ඊටු ටික යන්නේ කියලා. ලොකු අඩුපාඩුවක් වෙන්නේ චූටි දේවල් ටිකක් වෙයි. ඒ වුණාට ඒවා මම කියන්නේ පළවෙනි 60න් පස්සේ. ඔයාලා දැන් මේගොල්ලත් එක්ක පටන් ගත්ත ඉස්සෙල්ලා ක්ලාස් එකේ අය දැන් මහලා දාලා 60 අද උදේ ඒගොල්ලන්ගේ හවස 3ට තිබ්බා හරිම ලස්සනට මහලා දානවා පුතේ හරිම සතුටුයි ආයේ නෑ 60 ලස්සනටම තියෙනවා හරි එහෙනම් මං අත කියලා දෙන්නද මට ඒගොල්ලන්ට මෙන්න මේක තාම කියලා දෙන්නත් බැරි වුණා ඇත්තට මේ රෙද්දෙම කපන එක මම ඒගොල්ලන්ට අදත් කිව්වට කියලා දෙන්න බැරි වුණා ඒක ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ මේ රෙද්දෙම කපන එක ඒගොල්ලන්ට තාම කියලා දුන්නේ නැහැ පිටිපස්ස පළුව තාම ඉදිරිය මාර්ගයෙන් පිටිපස්ස පළුව කපන විදිහ විතරයි කියලා දෙන්නේ දීලා තියෙන්නේ ඒ වුණාට ඒගොල්ලන්ට මම කියලා දෙන්න ඕනේ රෙද්දෙම ඉදිරිපස්ස මේ පිටිපස්ස පළුව කැපෙන විදිහ මේක ඇත්තටම මම කියලා දුන්නේ ඒක ළමන සතියවත් කියලා දෙන්න ඕන මට ඒක මම අදත් කිව්වට මට කියලා දෙන්න බැරි හරි එහෙනම් අත කපා ගන්න විදිය ඊළඟට කියලා දෙන්න අත කපන විදිය. වැඩිද අත කපන විදිය කියලා දුන්නොත්? නෑනේ. වැඩිද? නෑ මිස්. නෑනේ. ගොඩක් තියනවා කරන්න අපිට. ඉතින් මම බොහොම හිමින් කරන්නේ. එහෙනම්
අත කපා ගන්න. දැන් මේක ඕනනම් මම මේක කපලම පෙන්නන්න. ඒක ලස්සනට ඔයගලගේ පිටිපස්ස පළුවේ එනවේ. මම නිකන් මැහුම් වාසි තියන්නේ නැතුව කපන්නම්කෝ. හරිද? නිකන් මැහුම් වාසි තියන්නේ නැතුව. මේ මැහුම් වාසි නැතුව කපන්නම්කෝ පෙන්නන්න. ඔන්න කැපුවා. ඔන්න කැපුවා. ඕ. පේනවද? ඔන්න ලස්සනට පිටිපස්ස පළුවේ එනනම්. ඕ. ලස්සනට එනවා. හරි. ඊට පස්සේ ඉදිරිපස පළුවත් එක්ක කියලා ලස්සනට මහනකොට ලස්සනටම හැට්ටේ තියෙනවා. හරිම ලේසි පහසුයි අමාරු නෑ. කෙලින්ම කරගන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් මේ බ්‍රාකට් සාරි හැට්ටේ රෙද්දෙම කපන්න පුළුවන් ක්‍රමේ තියෙනවා. බ්‍රාකට් එක ඒක ඕගොල්ලන්ට අවශ්‍ය නම් හැබැයි මේ කෝස් එකට දාලා නෑ පුතේ. ඕගොල්ලන්ට අවශ්‍ය නම් මේක වෙනමම කරා සාමාන්‍ය පන්තියකට අවශ්‍ය නම් පස්සේ ක්ලාස් එක ඉවර වෙලා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කරන්න පුළුවන්. බ්‍රාකට් සාරි හැට්ටේ සහ ඩබල් කප් සාරි හැට්ටේ අපිට රෙද්දෙම කපන්න පුළුවන්. ඒ වුණාට මම ඒක අර ඔයගොල්ලන්ට අර ඇඩ්වාන්ස් සාරි හැට්ටේ කරන නිසා ඔක්කොම බ්ලොක් එකකට ගිහිල්ලා කරන එක ලේසි කියලා හිතලා මේ විදිහට ඉදිරිපස පළුව බ්ලොක් එකකට ගිහින් කියලා දෙන්නේ. නැත්තම් ඒක මේ විදිහට කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනකොට දැන් ඔයගොල්ලෝ මේ විදිහට ඉගෙන ගන්න. හරි. ඔන්න කැපුවා. ඔච්චරයි පිටිපස්ස පළුව. හරි. එහෙනම් අපි අත හදාගන්න විදිය බලන්න. දැන් මම පොඩි දෙයක් කියනවා. අතට ඔයගොල්ලන්ට මම මෙෂර්මන්ට්ස් කීයක් දුන්නාද? අතට අවශ්‍ය මිලි කියලා මෙෂර්මන්ට්ස් කීයක් දුන්නාද? 3යි. ඒ ටික ලියලා ඉමුකෝ. මම දුන්නා අත සර් උස. අත උස කීයයි කියලා දුන්නේ පුතේ? 7යි කි. 7යි. අපි ඒක නිකමට 6යි කියලා දාගමු නැත්නම් ඕක පටලගයි. 6යි කියලා දාගන්නකො අත උස 6යි. අත වට 10 මාරයිද? 10යි කාලයි. 10යි කාලයි. අත් කඳ අත් ගොබය කියන එක කීයද? 3යි. 13යි. අතට අවශ්‍ය මිලි කියලා ওই තුන විතරයි දීලා තියෙන්නේ. අත උස, අත වට සහ අත් කඳ. හැබැයි අත කපනකොට අපිට අවශ්‍ය වෙනවා අපේ කිහිලි කට මිනුම. කිහිලි කට මිනුම අවශ්‍ය වෙනවා. හරි. අපි අත උසට මිනුම් සකස් කරගන්න එකේදී අත උසට මොකුත් කරාද? අත උස ඔහොමම තිබ්බා. අත වට කියන එක අතෙන් භාගයක් අඳින නිසා දෙකට බෙදුවා. එතකොට ආවා 5යි පොයින්ට් එකක්. ඒකට එකතු කරන්න කිව්වා අඟල් කාලක්. ඇයි අඟල් කාලක් එකතු කරන්නේ? අතේ යම් බුරුලකට. එතකොට ඔක්කොම එනවා 5යි පොයින්ට් කීයක්ද? 3ක්. හරි. අත් කඳ මිනුමට කීයක් එකතු කරන්න කියලා කිව්වද? එකක් එකතු කරන්න කිව්වා. එහෙනම් කීයද? 14යි. දැන් අපිට අවශ්‍ය මිලි තමයි මේ ටික. 6. අත උසට මොකුත් වෙන්නේ 6. අත වට දෙකට බෙදුවා 5යි පොයින්ට් එකයි අඟල් කාලක් එකතු කරා 5යි පොයින්ට් 3යි. අත් කඳට අඟලක් එකතු කරා 14යි. ඊට අමතරව අත අඳිනකොට හැට්ටේ අඳිනකොට නෙමෙයි අත අඳිනකොට අපේ කිහිලි කට මිනුම අපි 4ට බෙදනවා සම්මතයි. තමන්ගේ කිහිලි කට මිනුම 4ට බෙදනවා. මෙයාගේ 16 4ට බෙදුවාම අපිට ආවේ 4යි. එහෙනම් මෙන්න මෙයාගේ මෙෂර්මන්ට්ස් ටික. පැහැදිලිද? මෙෂර්මන්ට් සකස් කරගත්ත විදිය පැහැදිලිද නැද්ද? හරිද? හරි. අත් කඳ මිනුමට අඟල එකතු කරන්නේ අතවට දෙකට බෙදලා අඟල් කාලයි කිහිලි කට මිනුම අපි 4ට බෙදනවා. දැන් අපි අත අඳින විදිය බලමු. රෙද්දෙම තමයි අඳින්නේ. අපි අපේ රෙදි කෑල්ල අරගෙන දෙකට නවා ගන්න.
දැන් අර ඔයගලන්ට මේ 70 උඩ ඉතුරු වෙනවා කිව්වනේ මෙහෙම දෙකට නැමිච්ච කොටස. කොහොම උඩුනාම මේකත් ඕනනම් දෙකට නමලා අත් දෙකම එකවර කපා ගන්න ඈ. නැත්තම් මෙහෙම දිගහැරලම කපන්නේ නැතුව මේ දෙකට නම හරි කොහොම හරි අත් දෙකම එකවර කපා ගන්න. එහෙනම් මම මේ අතක් කපන විදිහ කියලා දෙන්නේ. ඊට පස්සේ මම අත අඳිනකොට යටින් මෙහෙම මේ රෙද්දේ උනත් හිමිරක් ගහලා එතන ඉඳලා ඉතලට අඟල් එකමාරක් හරි අඟලක් හරි ලකුණු කරලා මේ නැම්ම රේඛාව දිගේ ඉහළට අත උස ලකුණු කරනවා අඟල් 6ක්. හරි මම අරන් තියෙන 6යි කියලානේ. අත උස ලකුණු කරනවා අඟල් 6ක්. අත උස ලකුණු කරනවා අඟල් 6ක්. ඊපස්සේ මේ පැත්තට මුළුවත් කඳටම තමයි අඟලක් එකතු කරපුවාම 14ක් වෙන්නේ. අතෙන් භාගයක් අඳිනවා නම් මුළුවත් කඳමද ලකුණු වෙන්න ඕනේ අත්කඳෙන් භාගයක්. මට කියන්න බලන්න. ඕකේ. අත්කඳෙන් භාගය. එහෙනම් මුළුවත් කඳ 14යි නම් මේ පැත්තට ලකුණු කරන්නේ අඟල් 7යි. පුතේ ඔයගොල්ලෝ මම මේ දැනුත් නැවතත් කියනවා දිගටම සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් මට මෙසේජ් එක දාන්න. මොකද අපි මේ ක්ලාස් එක මේ අර පටන් අරන් තියෙන පන්තියක් නිසා මම කිව්වා පබ්ලිසිටි දුන්නෙත් නෑ. ළමයි ප්‍රමාණය බොහොම සීමිත වශයෙන් මේව කරන්නේ 0.71 820යි 17යි 19ට ටක් ගාලා මෙසේජ් එකක් දාන්න. හොඳේ දිගටම සම්බන්ධ වෙනවා කියලා තියෙනවා. දැන් එහෙනම් මේ පැත්තට 6යි මේ පැත්තට 7යි අරගෙන මං ඔන්න ඔහොම කොටුව ඇඳගත්තා. හරිද? ඔන්න ඔහොම කොටුව ඇඳගත්තා. මෙතන ඉඳලා මෙතනට උස අතේ උස. මේ පැත්තට අත්කඳෙන් භාගේ අරන් කොටුව ඇඳගත්තා. මේ නැම්ම පැත්ත නෙමෙයි මේ පැත්තේ. මේ පැත්තෙන් අර කිහිලි කට 4ට බෙදලා එන අඟල් 4 ලකුණු කරනවා. 16 4ට බෙදිලා ආවේ 4. මෙතන ඉඳලා පහළට අඟල් 4ක් ලකුණු කරලා මං මේ ඉර ටිකක් ලොකුවට අඳිනවා. කොහොම ලොකුවට අඳිනවා. හරි? ඊට පස්සේ මං මෙතනයි යා කරනවා. මෙතනයි යා කරනවා. මම දැන් කඩේරකින් යා කරනවා. දැන් මෙතන තමයි මගේ අතේ කර්ව් ෂේප් එක ඇඳිලා අත වට මෙතන ඉඳලා මෙහෙට මාක් කරලා අත ඇඳෙන්නේ. දැන් මෙතන තමයි මගේ අපේ හැඩය ඇඳින්නේ. කියන්නේ මෙහෙම ඇඳගත්ත එකේ කිහිලි කට 4ෙන් බෙදලා මෙහාට මාක් කරාට පස්සේ මේක මෙහාට ලකුණු කරාට පස්සේ මේකේ තමයි අපේ හැඩය ඇඳලා මේ මත වට ඇඳිලා මෙන්න මෙහෙම එන්නේ මේ නැම්ම ළඟින් දිගෑරියාම මුළු අත එන්නේ. එතකොට මෙන්න මේක කිහිල්ලට සම්බන්ධ විය යුත්තේ. දැන් මගේ කිහිලි කට කීයක් තිබ්බද? මේ ඇඳගත් එකේ කිහිලි කට 16ක් තිබ්බනම් මේ අතේ එක පැත්තක් තියෙන්න ඕනි කොච්චරද? මේක පැත්තක් තියෙන්න ඕනි 8යි. 8යි. අපි බලමු මේ රේඛාව අඟල් 8ක් තියෙනවද කියලා. තියෙනවද නැද්ද? මගේ එනවද නැද්ද අඟල් 8? තියෙනවා. තියෙන. දැන් මගේ තියෙනවා. හැබැයි හැමෝගෙම එහෙම තියෙයිද? නෑ. නෑ. දැන් ඔන්න මං උදාහරණ එක කරනවා. හරිද? පළවෙනි උදාහරණ. හිතන්න අනික් මෙෂර්මන්ට්ස් අමතක කරන්න මම නිකන් හිතන්න මගේ කිහිලි කට තිබ්බේ 15යි. එහෙනම් මේ ඉර තියෙන්න ඕනේ කොච්චරක්ද? 7මාරයි. ඔන්න මම මැන්න. කීයක් තියනවද? 8ක් තියනවා. තියෙන්න ඕනේ කීයයිද? 7මාරයි. 7මාරයි. මම මොකද කරන්නේ මේ ඉර මෙහෙම ටිකක් දිගට ඇඳගත්තනේ. ඒ ඉරේ කොතනටද 7 මේක තව චුට්ටක් මම දිග කරලා ඇඳගන්න. අනේ අර 4ට බෙදලා ආපු එක. මේ ඉරේ
කොතනටද 7:00 එන්නේ කියලා මම මාක් කරනවා. මෙතනට නේද එන්නේ? ඔව්. එතකොට ඔව් මේ මිස්. කොටුවෙන් අත්තට ආවද නැද්ද? එන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි මේ දෙක මෙහෙම යා කරලා අත වටට මෙහෙම යා කරලා අපේ කිහිල්ල ඇඳගන්නේ. පැහැදිලිද? මෙන්න මෙතනදී අපි කිහිලි කටෙන් බාගෙට අපේ අත බැලන්ස් කරනවා. මගේ කිහිලි කට 17ක් තිබ්බා. මේක කොච්චරක් එන්න ඕනේද? 8:00 මිස්. 8:00ක් එන්න ඕනේ. මැන්නාම කීයද තියෙන්නේ? 8යි. 8යි. 8:00ක් එන්න ඕන නම් මේ 8:00 මේ ඉරේ එන තැන හෝම් මාක් කරනවා. එහෙනම් මේ කොටුවෙන් එළියට පැන්නද නැද්ද? මේ දුරින් එළියට පැන්නද නැද්ද? පෙන්න. කමක් නෑ පැනලා මේක තමා මෙහෙට යා කරලා මේක තමයි අතවටට යා කරලා අපේ හැඩය අඳි. එහෙනම් මෙතනදී තමන්ගේ කිහිලි කටෙන් බාගෙට අත බැලන්ස් කරනවද නැද්ද? බැලන්ස් බැලන්ස් කරනවා. හරි. ඊට පස්සේ මේ මම 100 ආවත් ඊට වැඩියෙන් ආවත් ඒ විදිහටම තමයි ඇඳෙන්නේ නේද? මොකද මිස්? ඒ ඊට දැන් වැඩි ගොඩක් මහත කෙනෙක් එහෙම වුණා. ඊට ඔව්. වැඩියෙන් එනවනේ. එතකොටත් මේ ඉර මෙහාට දික් කරලා ඒ එන ගාන ඔව් ඒ මෙහෙමයි මිස්. ඒ වැඩියෙන් එනකොට අත්කඳත් මහත් වෙලා එයිනේ. ඔව් ඔව්. ගොඩාක් කොටුවෙන් මෙහාට යන්නේ නැති වෙයි එතකොට. කොටුව ඇඳෙනකොට වැඩියෙන් යනවනේ නේද? වැඩියෙන් ඇඳෙනවා ඕන පොඩ්ඩක් එළියට පණිය ප්‍රශ්නයක් නැහැ. හරි. හරි හරි. හරි මිස්. ඊට පස්සේ අපි ඔන්න දැන් මගේ 8ක් තියෙන නිසා මම මේක කෙලින්ම මෙතනට යනවා. ඊට පස්සේ අත වට 5.3ක් මෙහෙට මාක් කරනවා. ඊට පස්සේ මේක මෙහාට යා කරනවා. මේ ඉර සමාන කොටස් 4කට බෙදනවා. ඉස්සෙල්ලා දෙකට බෙදා ගමුකෝ. මෙහෙම තියලා දෙකට නමලා මේ බෙදන්නේ දෙකට. ඊට පස්සේ තව සැරයක් නවලා මේ බෙදන්නේ තව සැරයක් දෙකට. මේ ප්‍රමාණයම 1 2 3 4. ඊට පස්සේ මේ ලක්ෂයෙන් ඉහළට අඟල් කාලයි. චූටි කෑලි 2යි. මේ ලක්ෂයට මොකුත් වෙන්නේ මේකෙන් පල්ලෙහාට අඟල් භාගයයි. ඔන්න අත අඳින විදිහ. හරිද? ඔන්න මෙතනින් ඉහළට කාලයි දෙවනි ලක්ෂයට මොකුත් වෙන්නේ මෙතනින් පල්ලෙහාට අඟල් භාගයයි. ඊට පස්සේ මේ පැත්තට අඟල් කාලයි පැහුම් වාසිය කාලයි. හැබැයි මේ දේ මතකින් කරන්න ඕනේ. අඟල් කාලයි අංශෙට හැක්ටට තිබ්බට වැඩිය පොඩ්ඩක් අංශෙට මොකද කරන්නේ? වැඩියෙන් මැහුම් වාසි තියන. ඒවා මම දෙවනුව කියන්නම් ඇයි කියලා. ඊට පස්සේ මෙන්න වාටියට. හරි තියලා අපි අත කපලා ගන්නවා. හරිද? ඔන්න ඔහොම මැහුම් වාසි තියලා අපි කපලා ගන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ටේප් එක කාබන් කොලේ යටින් තියලා මේ අපේ හරි මායිම ඇඳ ගන්නවා. මෙහෙම මැහුම් වාසි වල නැතුව අර අතේ හරි ටික ඔහොම ඇඳගන්න. එතකොට යටින් කාබන් එකක් තියලා දැන් මට මේකේ වීල් මාක් එකේ එතකොට මේවා ඔක්කොම පිටිපස්ස පැත්තට පිටපත් වෙනවද නැද්ද මෙහෙම? මේ ලස්සනට. ඔව්. ඔන්න ඔහොම ඇදෙනවා. හරි. ඔන්න ඔහොම ඇදෙනවා. ඊට පස්සේ පොඩි දෙයක් කරනවා පුතේ. ෆ්‍රන්ට් එකට ඇල්ලෙන පැත්ත දැන් මේ පැත්තෙන් කාලයි මේ පැත්තෙන් භාගයයිනේ පාත් කරේ. මෙතනදී තවත් අඟල් කාලක් විතර පාත් කරලා මේ අත චූට්ටක් ෆ්‍රන්ට් එකට ඇල්ලෙන පැත්ත මොකද කරගන්නේ? මෙහෙම කරලා
වැඩියෙන් මේවා කරගෙන නැහුම් වාසි චුට්ටක් මෙහෙම කරලා මොකද කරන්නේ? ඕම කරලා කපලා දාන්න. එතකොට ඉස්සරහට වැඩිය පස්සට වැඩි ඉස්සරහ චුට්ටක් වැඩියෙන් කැපිලාද නැද්ද මේ? කැපිලාද නැද්ද පොඩ්ඩක්? ඒ කැපිච්ච ගමන් මේ පැත්ත ඇල්ලෙන්නේ කොහෙටද? Taman ෆ්‍රන්ට් එක. එතකොට අත් දෙකේම එනවා එක පැත්තක් මේ පැත්තට අනිත් අතේ ෆ්‍රන්ට් එක මේ පැත්තට එන. ඕන්න තමන්ගේ අත. හරිද? හරිද? හරි මිස්. හොඳට වීඩියෝ එක බලන්න. හොඳට නෝට් එක දාගන්න. ලබන සතිය අපි නැවත හම්බ වෙනවානේ. හැබැයි ලබන සතිය නම් ඔයගොල්ලෝ පේ කරපු අය පමණයි සම්බන්ධ වෙන්නේ පුතේ. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. ළමයි කීයේ හිටියත් පේ කරපු අය විතරයි ඔන්ලයින් සම්බන්ධ වෙන අය ටිකක් රෙකෝඩින්ග්ස් ගන්නයි ගොඩක් ඉන්නවා. කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ මට ඉන්ෆෝම් කරලා තියෙන. ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. අනිත් අය දිගටම අදම දාන්න මෙසේජ් එක මුදල් නෙමෙයි ඉස්සලා පණිවිඩේ මේ සම්බන්ධ වෙනවා නම් නම දාන්න. හැබැයි බොරුවට නම දාලා පස්සේ එක එක ඒවා කියන්න එපා. හරියටම සම්බන්ධ වෙන අය විතරක් 0.71 120 17 19ට නම දාන්න. නැත්නම් සමහරු අර තණ්හා අනික් අය බැදෙයි කියලා මේකට දානවා. පස්සේ කියනවා එතකොට chance එක අනිත් කෙනෙකුට මේව වෙනවනේ. ඒ නිසා අපිටත් ඔක කෝල් කර කර බල හැමෝටම දැන් කරන්න අපහසුයි. ඒ නිසා සම්බන්ධ වෙනවා කියන අය පමණක් නම දාන්න. නැත්තම් බොරුවට දාන්න එපා. ඒ කරලා අපි එහෙනම් ලබන සතියේ නැවත සම්බන්ධ වෙමු. හරි? මොකද ඉදිරිපස මොකද මම ගොඩාක් කරන්නේ නැහැ. ඉදිරිපස පළුව නැවත හදලා පෙද්දෙම කැපෙන විදිය ඒක මාර්ගයෙන් පිටිපස්ස පළුව කපා ගන්න විදියත් කියලා දෙන්න තියෙනවා. ඊට පස්සේ රෙද්දේ කපන ප්‍රැක්ටිකල් වීඩියෝ එක දානවා ඔයගොල්ලන්ට. ඒ රෙද්දේ කපන්න කලින් ඔයගොල්ලෝ මම ලබන සතියේ එක කියන්නම් හැමෝම මට ඔයගොල්ලන්ගේ මෙෂර්මන්ට්ස් එවන්න ඕනේ. ඒ මෙෂර්මන්ට්ස් චෙක් කරලා බ්ලොක් එක හැදුවට පස්සේ තමයි රෙද්දේ කපන්න මම ඕකේ එක දෙන්නේ. එතකොට මම මුලින්ම කියනවා තමන්ගේ මෙෂර්මන්ට්ස් තමන්ටම ගන්න බෑ. හරිද? ඉස්සල්ලාම් එක්කෝ ඔයාලට ඔය මෙෂර්මන්ට් වීඩියෝ එක පෙන්නලා කෙනෙක් එක්ක කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඒ විදිහට මම කියපුලා දීපු ටිප්ස් භාවිතා කරලා මෙෂර්මන්ට්ස් ගන්න. නැත්තම් ඔයා වෙන කෙනෙක්ගේ මෙෂර්මන්ට්ස් අරන් පළවෙනියට හැට්ටෙම අහලා බලන්න. ඊට පස්සේ Tamanට මෙෂර්මන්ට්ස් අරගෙන මහන්න ඒ මෙෂර්මන්ට්ස් ඕකේ කරාට පස්සේ තමයි ඔයගොල්ලෝ රෙද්දේ කපන්නේ. මම හැමෝගෙම බලනවා. දැන් ගිය සැරේ ක්ලාස් එකේ 70ක් 80ක් හිටියා. මේ ඔයගොල්ලන්ට කලින් ක්ලාස් එකේ ඒ හැමෝගෙම මෙෂර්මන්ට්ස් බැලුවා, අඩුපාඩු කිව්වා, හදා ගන්න විදිය කිව්වා. ඔක්කොම කරලා තමයි කරේ. ඒ නිසා ඔයගොල්ලෝ ඒ විදිහට කරා. හරි? එතන පුතේ අදට මම ඔයිට වැඩිය කරන්නේ නැහැ. අදට පන්තිය නවත්තනවා. උදේට නෝට් එක බලලා දාගන්න. අලුතෙන් සම්බන්ධ වෙන අය මට නම දාලා තියන්න. නම් හැමෝටම තෙරුවන් සරණයි. ගොඩක ස්තුතියි මිස්. තෙරුවන් සරණයි.